හොඳයි සාදුකාරයක් දෙන්න. අද දවසේ පොඩි වෙලාවක් කරන් මම ගිය සතියේ සාකච්ඡා කරපු එක ඉතාමත් සාරාංශව කියන්නම්. අපි ගිය සතියේ සාකච්ඡා කරේ සංකතය කියන එක. එතකොට සංකතය කියන්නේ ඇතිවීමක්, වෙනස් වෙමින් පැවතීමක් සහ නැතිවීමක් කියන එක. එතකොට මේ සංකතය කතා කරන්න විශේෂ හේතුවක් උනේ අද මේ සංකතයට බොහෝ වෙලාවට අපි කියන්නේ අනිත්‍ය ධර්මතාවය කියලා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ සංකතය කියන එක විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒකට මම සූත්‍රයක් දුන්නා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා සංකතං පටිච්ච සමුප්පන්නං ඒ ආදී වශයෙන් තව බොහෝ තැන්වල තියෙනවා. එතකොට මම ගිය සතියේ කිව්වා අනිත්‍ය කියන්නේ සංකතයේ වෙනස් වෙමින් පැවතීම සහ නැතිවීම මිසක් ඒකේ ඇතිවීම විස්තර කරන්නේ නැහැ කියලා. ඒක තමයි ඒකේ වෙනස. එතකොට මේ සංකතය මේ ලෝකේ ඕනෑම යමක මේ සංකත ස්වභාවය තියෙනවා. එතකොට මේ ලෝකේ ඕනෑම යමක සංකතමේ ස්වභාවයක් තියෙනවා. නිවන කියන්නේ මේ ලෝක එකක් විදියට ගන්නෙ නෑ. ලෝකයෙන් ඈතර කියන එක. නිවන ඇරෙන්න අනිත් සියල්ල සංකතයි. එතකොට මේ සංකතවල තව අපි කතා කරා. ඒකේ තිබ්බ සංකතයක් කියන්නේ මොකද්ද? මං හිතන්නේ මේ ප්‍රශ්න ටික වල බලන් ඉන්නේ නැති. ඇයි අපි සංකතේ බුදුදහමට අනුව සාකච්ඡා කරන්නේ? ඊට සංකත ගැන උදාහරණ ටිකක් කතා කරා ගිය සතියේ. ඇයි සංකතේ කතා කරන එක ඉම්පෝටන්ට් වෙන්නේ? එතකොට සංකතේ අනිත්‍ය කියන්නේ කම්මද? දෙකක්ද? එතකොට සංකතෙන් කතා කරන්නේ බාහිර ලෝකයේ සහ කය ගැන විතරද? හිත සංකත වෙනවද? මතකද කතා කරා හිත උත්පාද තිති බංග විදියටත් හිතෙත් සංකතේ විස්තර කරනවා. ඊට අමතරව හැම සංකතයක්ම අපේ ජීවිත කාලේ දකින්න ලැබෙනවද? මතකද ඉර පායන එක? නේද? ඉර ගැන ඒ සංකතය අපේ ජීවිත කාලේ දකින්න හම්බෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අපි. ඉර කවදා හරි විනාශ වෙලා යනවා. මේ ලෝකේ විනාශ වෙලා යනවා. අපි දැකලා තියෙනවද මේ ලෝකේ විනාශ වෙනවා අපේ ජීවිත කාලය තුල? උනට අපි විශ්වාස කරනවා ලෝක විනාශ වෙනවා කියලා. එතකොට අපි එහෙම විශ්වාසයේ මත පදනම් කරගෙන වැඩ කටයුතුත් කරනවා. එතකොට එහෙම සංකතක් තියෙනවා. ඒකෙන් තව කියන්නේ අපේ ජීවිත කාලේ සංකත වෙනවා කියලා උනේ නැහැ කියන එකෙන් තීරණය වෙන්නේ නැහැ. එහෙම ඒවා සංකත නෙමෙයි කියලා. දැන් සමහර කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙම තාත්තා මැරිච්ච එක හෝ අම්මා මැරිච්ච එකට දුක තියෙන්න පුළුවන්. ඒ දුක තමන් මැරෙන තාක්කත් ඉවර වෙන්නේ නැහැ. එහෙම කියලා තාත්තාගේ අම්මගේ මරණය පිළිබඳව දුක සංකත වෙන්නේ නැහැ කියලා එහෙම කාටද කියන්න පුළුවන්? බෑ. මං කියන වේගෙ වැඩිද දන්නේ. හරිද? තාත්තගේ හෝ අම්මා හරි මැරුණහම, දරුවෙක් මැරුණහම සමහරක් වෙලාවට තමන්ගේ ජීවිත කාලය තුරාවම ඒ දුක ඉවර වෙලා නැහැ එයාට. එයා මැරෙනකොනුත් එයාට අම්මා මැරෙන එක තාත්තා මැරෙන එක දුකයි. හැබැයි සමහර කට්ටියට ඒක ටික කාලයක් යනකොට අවුරුදු 5ක් 6ක් යනකොට 10ක් 12ක් යනකොට ඒක නැති වෙලා ගිහිල්ලා. එතකොට එක්කෙනෙක්ට එහෙම වෙලා අනිත් කෙනාට තාමත් දුකයි. මතක් වෙන පාරසා දුකයි. එහෙම තියෙන්න බැරිද? ඒ කියන්නේ අම්මා තාත්තා මැරෙනවා වගේ දරුවෙක් මැරෙනවා වගේ දුකක් සංකත වෙන්නේ නැහැ කියන එක දෙකෙන් කියන්නේ. නෑ ඒකත් සංකත ධර්මයට යටත්මයි. හැබැයි අපේ ජීවිත කාලේ හම්බුන්නේ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ලෝක විනාශය. අපේ ජීවිත කාලේ හම්බෙන්නේ නැහැ. ඒතර ලෝක විනාශය හම්බුනොත් අපේ සංකතෙත් එහෙමම ඉවර වෙනවා. හරිද? හොඳ වෙලාවට හම්බෙන්නේ නැත්තේ. එතකොට ඉරේ ස්වභාවය සංකත වෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා විතරයි. නේද? ඒ වගේ තියෙන. එතකොට හැම සංකතයක්ම අපේ ජීවිත කාලය තුල දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ සංකත ජීවිත කාලය තුල සමහර ඒවා සිද්ධ වෙන්නේ නැහැ, සමහර ඒවා සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ සංකතය පිළිබඳ දැන ගැනීම නිවන් දකින්න මදිද? ඒ කියන්නේ සංකතය ගැන දැනගත්තාම නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. ඒක තවදුරටත් විස්තර වෙන්නේ ඉදිරි කාලයේදී 4-5 වෙනි සතිවල වගේ තමයි ඒක විස්තර වෙන්නේ. ඊට පස්සේ අපේ බිසි ලයිෆ් එක ඇතුලේ සංකත ගැන දැන ගැනීමෙන් නිවන් දකින්නට අමතරව ප්‍රයෝජන එහෙම තියනවාද? මොනවද තියෙන්නේ? පොඩි බජට් පැක් එකක් හම්බ වෙනවා. දුක් වේදනාවක් වගේ ආවම. ඒ කියන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? සංකතේ මාරු කරගන්න තියෙන්නේ. ඒක ඉක්මනට සංකතේ ගෙවන ක්‍රමයක් තමයි අලුත් සංකතයක් පටන් ගත්තා. මට මතකයි ඒ ලෙවල් කාලේ මේ මට කෙල්ලෙක් බූට් එකක් තියලා මට ඒක අප්සෙට් එකක් කියලා අපේ උගන්නන සර් කෙනෙක්ගෙන් ඇහුවා. මට කිව්වා මේ කකුලේ තුවාලයක් ඇදලා තියෙනවා නම් ඒක රිදෙනවා නම් ඒක දරා ගන්න බැරි නම් අතේ තුවාලයක් හදාගනින් කියලා. හරියට මේක කරා ඒ සංකතේ ඉවරටම ඉවරයි කියනව නෙමෙයි. නමුත් සහන පැකේජ් එකක් හම්බුණා. හරිද? ඒ වගේ ඔයගොල්ලන්ගේ ජීවිතේ සහනදායි පැකේජස් තියෙනවා.
සංකතය ගැන දැනගැනීම. මේවෙන් බෙනිෆිට්ස් මං කියන්නේ ධර්මය අහන එකේ. හරිද? එතකොට මේ නිවන් දකින්නවා විතරක්ම නෙමෙයි. ඒ වගේ බෙනිෆිට්ස් උත් ගන්න පුළුවන්. ඒකට ඕගොල්ලෝ දරා ගන්න බැරි දුකක් අහම එක්ක තව කායෙන් හරි උදව්වක් කරන් සංකතේ මාරු කරගන්න උදව් කරගන්න සයිකොලොජිස්ට්ලා ගොඩාක් වෙලාවට කරන්නේ ඒ වගේ කෑලි ඒවා තව දන්නේ ඇති යාලා ඒ කෑල්ලත් ඒකේ තියෙනවා. හරිද? එතකොට ගොඩාක් අය මේ ප්‍රශ්න එහෙම අහන් ඉන්නකොට කරන්නේ සංකතේ කොහොම හරි චේන්ජ් කරන්න උදව් කරනවා. හැබැයි ඒත් සමහර ඒවා චේන්ජ් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒක වෙනම කතාවක්. එතකොට එහෙම සහනදායි පැකේජස් උත් මේකේ තියෙනවා. ඊට පස්සේ මේ සත්සතිය ධර්ම සාකච්ඡා ඉවර වෙනකොට දැනගත යුතු දේ පිළිබඳ ඔබට ආවර්ජනය කරගන්න පුළුවන්ද? එදා මම කතා කරා. මේක ඉවරනකොට මොනවද වෙන්නේ? මේ කොලේ හම්බුණාද දන්නේ මතකනේ. මුලින්ම සංකතය ගැන කතා කරනවා. ඊළඟට වේදනාව විඳීම ගැන කතා කරනවා. අද ඊළඟට කැමැත්ත ගැන කතා කරනවා. වටිනාකම පිළිබඳව කතා කරනවා. ආදීන වේ කියන එක කතා කරනවා. ප්‍රියමధుර ස්වභාවයේ ඇම ගැන කතා කරනවා. ඇම කණ එක ගැන සාන්ත ප්‍රණීත නිවන ගැන කතා කරනවා. ඒ සති හතෙන් පස්සේ කතා ඉවර කරනවා. අද කතා කරන්න අපිට තියෙන්නේ වේදනා. ඔයගොල්ලන්ට කොළ පහක් හම්බෙලා තියෙනවා. එන්න වැඩ වැඩි. හොඳේ. හරිද? එතකොට දැන් අර ටියුෂන් වල වගේ පළවෙනි සතියෙන් මිස් වුණොත් එන්න බෑක්ලොග් එක වැඩි වෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ගේ විභාගයේ තියෙන්නේ 7 වෙනි සතියෙන් පස්සේ. ඒකින්ද මේ ටිකේ අල්ලගෙන යන්න. හරිද? අදිස්සියෙන් මිස් වුණොත් අර අන්තිම මොහොතේ පාඩම් කරන අයට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි බැහැයි කියන්නේ නෑ මං. එහෙම කරන අයත් ඉන්නවා. එතකොට අද තියෙන්නේ වේදනා පිළිබඳව. එතකොට වේදනා කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොනවද? මට නම් මතක් වෙන්නේ නාමලුඩුගම. හරිද? එතකොට මේ වේදනා කියන එක අපේ ජීවිතත් එක්ක හරි බද්ධයි. හරිම ළඟයි අපිට. හරිද? එතකොට මේ ළඟින් ඉන්න කෙනා ගැන අපි දැනගන්න ඕනද නැද්ද? හොඳට දැනගන්න ඕන එකක් තමයි වේදනාව. මේ වේදනාව ගැන දැනගත්තාම මොනවද අපිට හම්බෙන වාසි? මොනවද වේදනාව ගැන දැනගත්තාම අපිට හම්බෙන වාසි? අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ ජීවිතේ දුක් වේදනා එනකොට ඒකේ හැඩය මොකක්ද කියලා. සැප වේදනා එනකොට ඒකේ හැඩය මොකක්ද කියලා. නේද? ඊට පස්සේ අපිට සැප වේදනාවක් හදාගන්න ඕන නම් ඒවට ක්‍රම තියනවද කියලා අහගන්න පුළුවන්. නේද? දුක් වේදනාවක් හදාගන්න ඕන නම් ඒක නම් නැති වෙයි කියලා ගියයි ගොඩක් අය නේ. ඒකටත් ඕන නම් ක්‍රම තියනවද? නේද? අපිට මේ වේදනාව මාරු කරගන්න පුළුවන්ද? නේද? අපිට ටික දවසක් දුක් වේදනාව විඳින්න නෑ අපි සැප වේදනාවක් ඉඳනනම් හරි කියලා මාරු කරගන්න එහෙම පුළුවන්ද? සැප වේදනාවක් විඳින්න ඉන්නකොට ඇති දැන් ඇති දුක් වේදනාවකුත් ආව නම් හොඳයි කියලා මාරු කරගන්න පුළුවන්ද? ඔන්න ඔය සෙල්ලම් ටික දාන්න මොකක් වුණොත්ද පුළුවන්? වේදනාව පරතරයට දැනගන්න ඕන. පරතරයට වේදනාව දැනගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? වේදනාව හමුවේ වික්ටිම් කෙනෙක් වෙනවා ඔයාලා. හරිද? මොකද වේදනාව හමු වික්ටිම් කෙනෙක් වෙනවා කියන්නේ. ඔයාලට දුක් වේදනාවක් ආවම මොකද්ද වෙන්නේ? මුල්ලක් තෝරගෙන ඒකට වෙලා නැත්තම් ෂවර් එක අරගෙන බාත්රූම් එකේ වාඩි වෙලා දොර වහගෙන පුළුවන් නේ. ෂවර් එක වැටෙන්නලා අඬ තමයි අපිට ඉන්න වෙන්නේ. ඇයි? ඒකේ වික්ටිම් වෙනවා අපි. නේද? අර කතාවට කියන්නේ අපි අඬපු තරම කොට්ටේ තමයි දන්නේ කියලා. හරිද? ඒක ඔයාලා කොට්ටේම දන්නව ඇති. කොයිතරම් වේදනාව වින්දද කියලා. එතකොට මේ වේදනාව පිළිබඳව පරතරට දැනගත්තාම මොකද්ද තියෙන වාසිය? අපිට මේකත් එක්ක දාන්න පුළුවන් සෙල්ලම් ටික දාන්න ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම සෙල්ලම් දාන්න බැරි ටික බෑ කියලා ඉගෙන ගන්නත් පුළුවන්. එතකොට තියෙන වාසිය මොකද්ද? සෙල්ලම් දාන්න බැරි වේදනාවන් පිළිබඳව එහෙමත් දැනගන්නවා. සෙල්ලම් දාන්න පුළුවන් වේදනා ටික ගැන එහෙමත් දැනගන්නවා. එතකොට ජීවිතේට මේක වාසියක් වෙනවද නැද්ද? වාසියක් වෙනවා. අනිත් එක ගොඩාක් අය හිතනවා අපිට නිවන් දකින්න නම් මොකක්ද දැනගන්න ඕන? දුක දැනගන්න ඕන. එතකොට දුක කියන්නේත් මොකද්ද? එක්තරා විදිහට වේදනාවක්. එතකොට මේක ගැන දැනගන්න ඕනමයි වගේ එකක් තියෙනවා. එහෙනම් හරිම වැදගත් එකක් තමයි වේදනා කියන්නේ. වේදනාවක් කියන්නේ මොකද්ද? වේදනාවක් කිව්වම අර මං කිව්ව මට එකපාරටම ආවේ මොකද්ද? නාමල්ලුඩු ගම. ඕගොල්ලන්ට වේදනාවක් කොහොම මොකක්ද එන්නේ? ඈ? රිදෙන එකක්. බොහොම හොඳයි. වෙන මොනවද? දැනෙන එක. තව මොනවද?
ඔගොල්ලෝ තමයි මේ සාකච්ඡාව ගෙනියන්න ඕන. ඒතර මන් දන්න ටික මට එකතු කරන්න පුළුවන්. තව මොනවද? වේදනා. හිතට කයට දැනෙන එකක්, විඳින එකක්. මං කියනවා වේදනා කියන්නේ වීමක්, දැනවීමක් කියලා. මොකද්ද? වීමක්, දැනවීමක්. වීමක්, දැනවීමක්. මේ දැනවීම කියන එක දන්නව නේද? දැන්වීම. දැන්වීමෙන් මොකද්ද කරන්නේ? දැන්වීමකින් මොකද්ද කරන්නේ? පොඩි දන්නවන පණිවිඩයක් දෙනවා. හරිද? එහෙනම් පණිවිඩයක් දෙනවා යම් කිසි වීමක් සම්බන්ධයෙන්. වේදනාව කියන්නේ යම් කිසි වීමක් සම්බන්ධයෙන් පණිවිඩයක් දෙනවා. මොනවා වීමක්ද? මොනවා වීමක්ද? එක්ක ඔයාට සැප වීමක් දනවනවා. එක්ක ඔයාට දුක් වීමක් දනවනවා. තව වීමක් දනවනවා මොකද්ද? සැපකුත් නෑ දුකකුත් නෑ කියලා දනවනවා. මේකට ඔයගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම කොහොම දන්නව? උපේක්ෂා. දන්නව නේද? ඒ කියන්නේ මොකද්ද? සැපකුත් නෑ ඔන්න දුකකුත් නෑ. හරිද? ඔන්න ඔය වීම දනවන එක තමයි වේදනාවකින් සිද්ධ වෙන්නේ. එතකොට වීමක් දනවන්න නම් මොකක් වෙන්න ඕනද? වීමක් දනවන්න නම් මොකක් වෙන්න ඕනද? දෙදෙනෙකු එකතු විය යුතුයි. එහෙමයි කියන්නේ. මොකද්ද? දෙදෙනෙකු එකතු විය යුතුයි. කවුද දෙදෙනා? ඇහැ එකතු විය යුතුයි. ඇස කාත් එක්කද? රූපත් එක්ක. කන ශබ්දත් එක්ක. කන කවදාවත් රූපත් එක්ක එකතු වෙනවද? නෑ. රූප කියන්නේ අර ගමේ ඉන්න එක්ක නෙමෙයි හොඳේ. හරිද? ඇහැ රූපත් එක්ක එකතු වෙනවා. රූපත් එක්ක කියන්නේ මේ වර්ණ හොඳේ. හරිද? කන ශබ්දත් එක්ක. නාසය ගන්ධයත් එක්ක. දිව රසත් එක්ක. කය පොට්ටබ්බ නැත්තම් පහස. පොට්ටබ්බ කියන වචනෙට බය වෙන්න එපා. පහස. තව මොකද්ද? හිත ධම්මත් එක්ක. මේවා දන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ එකතු වීම සිද්ධ වෙන්න ඕන. මේ එකතු වීම සිද්ධ වුණාම ඕගොල්ලොන්ට වීමක් දනවනවා. හරිද? ඒක ගැන තමයි අද කතා කරන්නේ. මොන වීමක්ද? එක්ක සැප වීමක්, එක්ක දුක වීමක්, එක්ක සැපකුත් නැහැ දුකකුත් නැහැ කියන වීම. ඒ කියන්නේ උපේක්ෂා. ඔය වීම් තුනෙන් කෝකද වඩා හොඳ? සැප වීමද වඩා හොඳ? දුක වීමද වඩා හොඳ? උපේක්ෂා වීමද වඩා හොඳ? ඒ ක්වෙස්චන් එක මන් තියලා හරිද? ඔහොමම යනවා. ඒකට උත්තර මන් දෙනවා 4 වෙනි සතියේ හෝ 5 වෙනි සතියේ. මොනා කරන්නද? හරිද? ඒක මේ වරදක් කළා සිතකින් නොවේ හොඳේ. අර කරන්න දෙයක් නැහැ මේක අසි කියන්න බෑ ඒක. හරිද? එතකොට ඔන්න ඔහොම වීමක් දනවනවා. ඊළඟට වේදනා මූලික වර්ග 6ක් තියෙනවා. ඔයගොල්ලන්ට කොලයක් දීලා ඇති. ඒකේ මෙන්න මෙහෙම කොලයක් තියෙනවා. ඒකේ තියෙනවා වීමක් දැනවීම කියලා. හරිද? ඒකේ තියෙන අනික් කාණ ටික බය වෙන්න එපා. ඒකෙම අනිත් පැත්තේ තියෙනවා වේදනා වර්ග 6ක් ගැන. හරිද? ටියුට් ගත්තේ නැති අහුවෙනවා. හරිද? වේදනා වර්ග 6ක් තියෙනවා. මොනවද වේදනා වර්ග 6? මූලික වශයෙන් වේදනාව දෙආකාරයි. මොකද්ද? සාමිස වේදනා, නිරාමිස වේදනා. අහලා තියෙනවද ඔවා? අහලා දෙන්න. සාමිස කියන්නේ මොකද්ද? සාමිස කියන්නේ කාම ලෝකේ හම්බෙන ඒවා. එහෙම නැත්නම් අපි කියමු අපේ මනුස්ස ලෝකේ හම්බෙන ඒවා කියලා.
මනුස්ස ලෝකයේ හම්බෙන ඒවා සාමිස වේදනාවලට වැටෙන්නේ. තා මොකද්ද? දේව ලෝකයේ හදිස්සියෙන්වත් යන්න chance එකක් හම්බුනොත් ඒකේ හම්බෙන්නෙත් මොනවද? සාමිස වේදනාව. ඒ වගේම සතර අපායේ ටුවර් එකක් හම්බුනොත් ඒකේ හම්බෙන්නෙත් මොනවද? සාමිස වේදනාව. එතකොට මේකේ අර ගෙවන ගාන අනුව ඒකේ බෙනිෆිට්ස් ටික තීරණය වෙනවා. හරිද? හැබැයි මේ බෙනිෆිට්ස් හැම එකටම කියන්නේ මොකද්ද? සාමිස වේදනා. හරිද? දැන් නිරාමිස වේදනා කියන්නේ මොකද්ද? අඟහරු ලෝකෙක නෙමෙයි. ඉලොන් මස්ක් දෙන්න හදන වේදනාවත් මොකද්ද? මොකද්ද? නිරාමිසද සාමිසද? ඒත් සාමිස. බර ගානක් දුන්නත් ඔයාලට ගන්න හම්බෙන්නේ සාමිස. රූප ලෝක කියලා තියෙනවා. හරිද? අරූප ලෝක කියලා තියෙනවා. ඔයාලා අහලා නැතුව ඒ සමහරට. අර අහලා තියෙනවද ධාන වඩනවා කියලා? අර ඉන්දියාවේ එහෙම ඉන්නේ. ධාන වඩන අය කියලා. හරිද? එතකොට අන්න ඒගොල්ලොන් යම් කිසි සැපයක් විඳිනවා නම් ඒකට සාමිස සැප කියන්නේ නෑ. යම් කිසි දුකක් විඳිනවා නම් ඒකට සාමිස දුක කියන්නේත් නෑ. යම් කිසි උපේක්ෂාවක් නැත්නම් සැපක් හරි දුකක් හරි නැති ස්වභාවයක් විඳිනවා නම් ඒකට සාමිස කියන්නේ නෑ. හැබැයි අපි කාම ලෝකේ නැත්නම් අපි මේ ජීවත් වෙන ලෝකේ යම් කිසි සැපක් හම්බෙනවා නම් ඒ කියන්නේ මොනවා ඉඳන්ද? කේක් කෑල්ලේ චොකලට් එකේ ඉඳන් ඩබල් මෝල් නේද? එහෙමනේ කියන්නේ. සිංගල් මෝල් ඩබල් මෝල් මොකක් කර ඒ විදින සැපේ දක්වා නේද? එහෙම නේද කියන්නේ? අන්න ඒකේ තියෙන්නේ මොකද්ද? සාමිස සැප. එතකොට ඒවැ බීලා කරලා කාලා බීලා දුකක් විඳිනවා නම් ඒක මොන එකක්ද? සාමිස දුක. ඒකේ සැපකුත් නැහැ දුකකුත් නැහැ බොනවා ඉවරෙකුත් නැහැ කනවා ඉවරෙකුත් නැහැ සැපකුත් නැහැ දුකකුත් නැති වෙන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. ඒ මේව මොනවද? සාමිස උපේක්ෂා. අඟහරු ලෝකෙට ගිහිල්ලා මොන හරි බොන්න හම්බුණත් කන්න හම්බුණත් ඒ මොනවද? සාමිස. අපි දන්න මට්ටමෙන්නේ. හඳට ගියත් හම්බෙන්නේ මොකද්ද? සාමිස සැප, සාමිස දුක, සාමිස උපේක්ෂා. හැබැයි ඔයාට නිරාමිස සැප ගන්න නම් ඒවට මේ ලෝකින්දම්ම කරන්න පුළුවන් විශේෂ ක්‍රම තියෙනවා. ඒව නිකන් අර ලේසියෙන් ගන්න බෑ. ඒකට විශේෂ ක්‍රම තියෙනවා. ගොඩාක් සැපයි ඈ. ඇත්තටම මේක විඳලා තියෙනවනම් අර නන්ද කුමාරයා ජනපද කල්යාණිව වැඳිරි වගේ දැක්ක වෙනවා. හැබැයි ඒත් මං ඒක විඳින්නත් රෙකමන්ඩ් කරන්නේ. හරිද? කියන්නේ නිරාමිස සැප කියන එක මං අත්විඳලා තියෙනවා. ඒක හරිම සැපයි. හැබැයි ඒක අර නන්ද කුමාරයා වැඳිරි වගේ වෙනවනේ ජනපදයටම හිටපු කල්යාණිය දෙවඟන දැක්ක ගමන් මොකද වෙන්නේ? වැඳිරි වගේ වෙනවනේ. හරිද? ඒ වගේ නිරාමිස සැප මාත්‍රයක් වින්දොත් ඔයාලා හිතයි ඔයාලා කාම ලෝකයේ විඳින සැප සැපද්ද කියලා. ඒත් මං කියනවා ඒ නිරාමිස සැප විඳින එකත් වැඩක් නැති තැනක් කියලා පස්වෙනි සතිය විද්දි මට කියන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට මෙතනදී අද කරන්න යන්නේ මෙන්න මේ වේදනා වර්ග 6 දැනගන්න. ඇත්තට මේක වේදනා 3යි. සාමිස සහ නිරාමිස කියලා දෙකකට බෙදෙනවා. ඇයි මේ ටික කියන්නේ? නැත්තම් ඕගොල්ලොන්ව නිවන කියලා මේවාට අහු කරනවා. හරිද? දැන් ඔයාලට කවුරුහරි කිව්වොත් අඟහරු ලෝකේ තමයි නිවන තියෙන්නේ කියලා වගේ ඔයාලා මොකද කරන්නේ? ජීවිත කාලෙම එකතු කරලා කඹරලා මොකද කරන්නේ? අර වැඩසටහනට දෙනවා. නේද? ගියාට ඔයාලට නිවන හම්බෙනවද? හම්බෙන්නේ මොකද්ද? ඒත් සාමිස සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාව. අපි තුමු නිවන කියලා ඔයාලට ධානය වඩන්න කියනවා. ඔයාලා මොකද කරන්නේ? කඹරලා ධානය වඩන එක කඹරලා කරන්න බෑ. හරිද? නමුත් කොහොම හරි වැඩුවා කියමුකෝ. ඒත් ඔයාලට අපරාධය. ඔයාලට නිවන හම්බෙන්නේ නැහැ. ඒක මම කියන්න ඕන. ඒක කියන්න තියෙන හොඳම තැන තමයි වේදනාව ගැන සඳහන් කිරීම. එතකොට වේදනාව කියන්නේ වීමක් දැනවීමක්. හැබැයි මේ කොලේ එහා පැත්තේ තියෙන ලස්සන කතාවක්. වීම දැනවීම ගැන. එකක් තමයි කාම ලෝකයේ සැප. ඒ කියන්නේ යම් අදහසක් තියෙනවනේ. ඊළඟට තියෙනවා ආස්වාද සැප කියලා. තව එකක් තියෙනවා නිවන් සැප කියලා. බෝල තුනක් තියෙනවා. මේ තුනක්ද
නැත්තම් මේක එකක්මද? නැත්තම් මේවයි දෙකක් එකට තියෙනවා එකක් වෙනම තියෙනවද? මොකක්ද? මම මේ කියපු පෙරේකා තේරුණාද? මේ බෝල තුනක් මොනවාද? කාම ලෝකයේ සැප, ආස්වාද සැප, නිවන් සැප. මේ බෝල තුනක්ද? එකක්ද? දෙකක් එකට තියෙන එකක් වෙනම තියෙන එකක්ද? හරිද? එහෙමනේ අහන්නේ ප්‍රශ්න. හරිද? කොහොම එකක්ද? දෙකක් එකට තියෙනවා. වෙනම එකක් තියෙනවා. වෙනම එක මොකද්ද? නිවන් සැප. ඒක හරිනේ. ඒක කොයි වෙලාවද හම්බෙන්නේ? මලාම නේද? ඈ? නිවන් සැප ලැබුවා කියලා ගහන්නේ. මලාමද හම්බෙන්නේ? මලාම හම්බෙනවා කියන එක නෙමෙයි එකකින් කියන්නේ. මොකද්ද? මැරෙන්න කලින් හම්බෙන එකක් තමයි නිවන් සැප. හරිනේ? ඒක හරිනේ. මලාම හම්බෙන්නේ නැද්ද? මලාම හම්බෙන්නේ පරලොව සැපත්. එහෙමනේ කියන්නේ. පරලොව නිවන් සැපත් නෙමෙයි. පරලොව සැපත්. මුද්දට අහන් ඉන්නේ කියන්නේ වහාමුදුරුවෝ. හරිද? අනේ අපේ සිරිපාල උපාසක මහත්තයා නිවන් සැපත් ලැබු. එහෙම කියනවද? නෑ. පරලොව සැපත් වූ ඔයගොල්ලෝ ගැන කියන්නෙත් එහෙමයි අපි. එදාට පරලොව සැපත් වූ මේ අහවලා එහෙම. එතන පරලොව කියන්නේ කොහෙද? පරලොව කියන්නේ මේ ලෝකෙ නෙමෙයි කියලා. ඌ දැන් මේ ලෝකෙ නෙමෙයි. කොයි ලෝකෙද? එක්ක සතර අපායේ. එක්ක දේව ලෝකේ. එක්ක රූප ලෝකේ. එක්ක අරූප ලෝකේ. පරලොව. හැබැයි මනුස්ස ලෝකෙ ඉන්නත් බැරිද? ඉන්නත් පුළුවන්. හරිද? එතකොට පරලොව සැපත්. හැබැයි නිවන් සැප ලැබුව ගන්න. එතකොට නිවන් සැප කියන්නේ වෙනම එකක්. දන්නවද ඒක? ඒක දන්නවනම් මෙහෙන්න ඕනේ නෑනේ. නේද? හරි. එතකොට කාම ලෝකයේ සැප චුට්ටක් අපි කතා කරන්නේද? කාම ලෝකයේ කියන එක දැන් ඔන්න සාමිස, නිරාමිස දෙකම මම කාම ලෝකයට දාගන්නම් දැන්. හරිද? ඒ කියන්නේ රූප අරූප කියන්නේ කාම කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඒකේ තියෙන සැප කියන එක වීම දැනවීමක් හරිනේ. ආස්වාද සැප කියන්නේ මොකක්ද? ඔයාලා ආස්වාද සැප විඳලා තියෙනවද? ඔයාලා ආස්වාද සැප හැම විඳිනවද? මොකද කියන්නේ? සැප විඳිනවද? සාමාන්‍ය ජීවිතේ සැප විඳිනවද? දුකමද විඳින්නේ? සැප විඳිනවද? ඔව්. ආස්වාද සැප විඳිනවද? ආස්වාද සැප හැම නැත්තම් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ හොඳේ. ආස්වාද සැප හැම නැත්තම් ඔයාලට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතේ. ඒකෙන් මම මොකද කියන්නේ? ඒ උදෙසාම තමයි ඉන්නේ. ඒ වුණාට අපි කියන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන මොනවා විඳින්න කියලාද? අපි බලාපොරොත්තු වෙන මොනවා විඳින්න කියලාද? අපි මේ හැමදේම කරන්නේ මොකක් උදෙසාද? මොකක් උදෙසාද? සැප විඳින්න කියලානේ. හැබැයි මං කියනවා ඔයාලට එහෙම විඳින්න බෑ. ඔයාලට ඕන උනායි කියලා සැප විඳින්න බෑ. හැබැයි ඔයාලට ආස්වාදේ විඳින්න පුළුවන්. ඒක බරපතල කතාවක් මං කියන්නේ. ඔයාලා හැබැයි වැඩ කරන්නේ මොනවද? උදේ නැගිටලා ඔෆිස් එකට ගිහිල්ලා නේද? දරුවෝ ඉන්නවනම් ඒ කට්ටිය හදලා, කවලා පොවලා නේද? හැන්දෑවට මොකක් හරි බලලා, Netflix හරි බලලා මොකක් විඳින්නද බලන්නේ? සැප විඳින්නයි බලන්නේ. හැබැයි ඔයාලට එහෙම විඳින්න බෑ. ඒ කියන්නේ බෑම නෙමෙයි. ඔයාලට ඕන උනායි කියලා බෑ කියලායි මං කියන්නේ. ඒකම විස්තර කරනවා. හැබැයි ඔයාලට ඕන වුණාම ආස්වාදේ විඳින්න පුළුවන්ද? තේරෙන්නේ නැහැ නේද මේ කියන එක? මෙහෙම කියන්න. ඔයාලා අහලා තියෙනවද සුමනාවෙනි දන් දිය යුතුමේ පින් කළ යුතුමේ? පින මොකට නමක්ද? සුඛයට නමක් කියනවා. මොකද්ද? පින සුඛයට නමක්. මේක ලස්සන කතාවක් කියනවා. සුඛ කියන්නේ සැපනේ. අපි මේ ලෝකේ යම්කිසි සැපක් විඳිනවා නම් ඒක
විපාකයක්. මොකද්ද? විපාකයක්. සැප ඕන කියලා කඩෙන් ගන්න බෑ. සැප මොකද්ද? විපාකයක්. විපාකයක් කියන්නේ මොකද්ද? පෙර කරපු එකක ප්‍රතිඵලයක්. ඔකට කියනවා හේතුවක ඵලයක් කියලා. එහෙනම් අද හම්බෙන මොනවා හරි සැප තියෙනවා නම් ඔයාලා පෙර කරපු පිනක ප්‍රතිඵලයක්. හැබැයි අද දැනගන්න පුළුවන් වෙන්නේ සැප විඳින එක ගැනද කරපු පින ගැනද? සැප විඳින එක විතරයි අපිට තේරෙන්නේ. හැබැයි ඒකේ මෙකනිසම් එක මොකද්ද? පෙර කරපු පින. ඒක අපි දන්නේ කොහොමද? බුදු කෙනෙක් කියපු නිසා. අර ඉර සංකතය වගේ විශ්වාස කරනවා වගේ ලෝකේ කවදා හරි විනාශ වෙයි කියලා විශ්වාස කරනවා වගේ මේ කතාව බුදු කෙනෙකු කියපු නිසා විශ්වාස කරනවා. හැබැයි කවුරුහරි විශ්වාස කරන්න අකමැති නම් කමක් නැහැ. හැබැයි ඔයා දැනගන්න ඔයාට ඕන හැටියට සැප ගන්න පුළුවන්. ඒක බෑනේ. ඒකට ඇග්‍රීනේ. ඇයි ඒ ඇග්‍රී වෙන්න වෙන්නේ? ඒක විපාකයක් නිසා. එහෙනම් ඔයාට යම් කිසි මේ ජීවිතේ දුකක් එනවා නම් ඒ මොකක් නිසාද? පෙර කරපු මොකක් හරි එකක් නිසා. මොකද්ද? පෙර පව් කරා නම් අද මොකද්ද විඳින්න වෙන්නේ? දුකක්. හැබැයි ඔයාලා ගොඩාක් වටිනාකමක් දෙනවා සැපකුත් නැති දුකකුත් නැති උපේක්ෂාවට. ඒක හම්බෙන්නේ මොකක් නිසාද? ඒ හම්බෙන්නේ පෙර කරපු පවක් නිසා. ඒක නම් හරි කැත වැඩක් කරන්න දෙයක් නැහැ. අපිට දුකක් හම්බෙන්නෙත් අපිට උපේක්ෂාවක් හම්බෙන්නෙත් පෙර කරපු පවක් නිසා. එයි මම එහෙම කියන්නේ. විපාකයක් විදිහට සැප විඳින කියන වීම දැනවීම නරක නෑනේ. හරිද? දුකට සාපේක්ෂව ඒක නරක නෑ නේද? සැප විඳින එක. එමම කියන්න බෑ. හරිද? නමුත් පොඩි ටෙම්පටිං කියන්නත් බෑ. නිකන් අර සනීපයි වගේ නේද? නිකන් හැංගීම මම කියන්නේ. සැපක් විඳිනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේකේ AC තිබ්බේ නැත්තම් බහුතරයකට බොහෝ කොට කියන්න වෙනව නැත්තම් මේක බැරි වෙනවා. සැපක් වෙනවා. සනීපයක් තියෙනවනේ. හැබැයි අපි හිතමුකෝ AC දැන් කරන්ට් එක ගියා. ඇල්ෆ්‍රෙඩ් හරි ඇවිල්ලා මොකක් හරි වෙලා කරන්ට් එක ගියා. එතකොට මොකද්ද වෙන්නේ? අපිට දුකක් එන්න ගත්තොත් බොහෝ කොට ඒක පොඩ සනීපයක් නෑ වගේ එකක් වෙනවනේ. මං කියන්නේ බහුතරයකට. හරිද? ඒක නිකන් අපි පව් කරලා තියෙනවනේ වගේ එකක් අපිට එනවනේ. මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ. මේ රටට සමහර කට්ටිය මුල් කාලේ ආවම නිරන්තරයෙන් ක්ලීනින් එහෙම කරන්න වෙනවනේ. එතකොට යාළගේ කටින් කියන්න හිතෙන්න පුළුවන් අපි පව් කරලා ඇති මේ තරන්නේ සුද්ධ කරන්න කියලා අවුරුදු 5ක් විතර යනකම් නේද? එහෙම කියවෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේ? දැන් එයාට දුකක් එන්නේ. දැන් සැපක් විඳින වෙලාවට අපි කියනවා අපි පව් කරලා ඇති මෙච්චර සැප විඳින්න. එහෙම කියනවද? එහෙම කියන්නේ අපි කරපු පින් පොඳ වෙලාවට පින් ටිකක් කරලා තිනවා යන්තම් අර එහෙමනේ කියන්නේ. හැබැයි උපේක්ෂාව ඉන්නෝ කියන්නේ මෙලෝ රහන්නේ නැහැ වගේනේ. සැපකුත් නැහැ ඒකට දුකකුත් නැහැ. දැන් අහනවා ඔයාට මේ අද කෑම ටික එහෙම හොඳයිද? මට ගාණක් නැහැනේ. එහෙම මං හිතන්නේ නැහැ. ඉන්න තැන එහෙම හොඳද? එහෙම හිතන්නේ නැහැ මං. හරි? මෙලෝ රහන්නේ නැති එකන්නේ. ඒකට හේතුව පව් කළායි. හරිද? අර පින් කරා නම් එහෙම වෙන්නේ නැහැ. එතන මේ කියන්න යන්නේ අපිට විපාක තුනක් තියෙනවා. එකක් තමයි අපිට සැප හම්බෙනවා. අනිත් එක තමයි අපිට දුක හම්බෙනවා. අනිත් එක තමයි අපිට උපේක්ෂාව හම්බෙනවා. ඔය තුන තමයි හම්බෙන තුන. ඔව්.
ඉගෙන ගන්න පුළුවන්කම තිබුණාද? යා මහන්සියලා ඉගෙන ගත්තේ නැත්තම් මේ ලෝකෙම කරන්නේ නැත්තම් අප හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒතකොට ඉන්න තීතිලා තේරුන්නේ මම කියන්නේ සමාජගත මාත්‍ර සපක් ගන්න. ඔව්. පිනක් තිබිලා තියෙන්න පුළුවන් ඒ කලින් එන. සැපක් එනවා නම් විපාකයක් විදිහට පෙර පිනක් කරලා තියෙනවා. අපි විශ්වාසයෙන් ගන්න එක. හරි. තවත් වැඩක් කරන්න එපා ඒක ගන්න. හරි හරි. වැඩ කරන්න ඕන. හැබැයි කොයිතරම් වැඩ කරත් ඔයාට සැප එනවා නම් එන්නේ මොකක් නිසාද? පිනක විපාක ප්‍රතිඵලයක් නිසා. හරිද? අර ඔය ප්‍රශ්නේ එන්නේ ඇයි දන්නවද? අපි කරපු පින හරියටම දන්නේ නැන්නේ. ඒතර නිකන් අපිට අදහසක් තියෙනවා වැඩ කරන එක ඕන් නැද්ද දන්නේ නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. ඒක හිතන එක සාධාරණයි. මොකද අපි මේ විශ්වාසයන් මත පදනම් වෙලා යන්නේ. හැබැයි විශ්වාසයෙන් පැනලා මං තැනකට එනවා අපිට විශ්වාස නොකර මෙන්න මේක කියලා කියන්න පුළුවන්. මොකද්ද? සැපක් විඳින බව අපි දැනගන්නවා, දුකක් විඳින බව අපි දැනගන්නවා, උපේක්ෂාවක් විඳින බව දැනගන්නවා. මගේ අද ප්‍රයත්නය, උත්සාහය ඔයාලට සැප එන්න මෙන්න මේ පින් කරාමයි, දුක එන්නේ මෙන්න මේ පව් කරාමයි කියලා වෙන් කරන්න නෙමෙයි. හැබැයි මම පොඩි ලයිට් එකක් පත්තු කරනවා. විශ්වාසයෙන් ගන්න ඔයාලට සැපක් විඳින්න ඕන නම් කවදා හරි ඕන නම් ඔයාලා මොකක් කරලා තියෙන්න ඕන වගේ එකක්ද? පින් කරලා තියෙන්න ඕන. ඔයාලට කවදා හරි දුකක් විඳින්න ඕන නම් එහෙම ඕන නැද්ද? එහෙම ඕන වෙනවා. ඒ බව ඊළඟ සතිය කියනවා. හරිද? එහෙම ඕන නම් මොකක් කරලා තියෙන්න ඕනද? පව් කරලා තියෙන්න ඕන. හරිද? මේකේ මොකද්ද කියන්නේ? අපිට සැප හෝ දුක හෝ උපේක්ෂාව හෝ හම්බෙන්නේ සියල්ලෙන් සියල්ල පෙර කර කර්මෙන් කියලා නෙමෙයි මං කියන්න හදන්නේ. වැරදියට වටහා ගන්න එපා. හරිද? හැබැයි මම කියනවා විශ්වාසයෙන් ගන්න තැනක් තියෙනවා. බුදු කෙනෙක් කියලා තියෙනවා. පින සුඛයට නමක් කියලා. ඒ බුදුහාමුදුරු ගැන විශ්වාස කරන හින්දා තමයි අපි ගන්නෙ. සැපක් හම්බ වෙනවා නම් මොකක් වෙලා තියෙන්න ඕනද? පින් කරලා තියෙන්න ඕන. එතකොට මෙතනින් ගන්න තියෙන ඇත්තටම වැදගත්ම තැන තමයි පින් කරන එක කොයිතරම් වැදගත්ද කියන එකක් තමයි මෙතන කියන්නේ. ඇයි මම මේක කියන්නේ? මට ඇහිලා තියෙනවා. පින් කරන්න ඕන නෑ. ඒක කරලා වැඩක් නෑ. ඒක නෙමෙයි නිවන් දකින්න ඕන වගේ එකක් කියනවා. මට එහෙම ඇහිලා තියෙනවා. පින් කරලා වැඩක් නෑ අද. මොකද කරන්න ඕන? අපි නිවන් දකින්න ඕන. භාවනා කරන්න ඕන. හැබැයි මම කියනවා භාවනා කරන්නත් ඒකට අදාළ හිතක් එහෙම හැදෙන්න එපෑනේ. ඒකට පාරමිතා ටික පිරෙන්න එපේ. ඒ ටික පිරෙන්නේ කරපු පින් වලින්ම තමයි. අපි එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා යම් කිසි විදියට පාරමිතාවේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් පිනේ අඩුවක් ඇති කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. ගෙස් කරන්න විතරයි පුළුවන්. පින කියලා කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. අලෝභය කියන්නේ අර ග්‍රීඩි නෑ කියලා වගේ. හරිද? අද්වේෂය කියන්නේ ද්වේෂයට මොකද්ද කියන්නේ? හේට්‍රඩ්. ඔව් හේට්‍රඩ් නැතුව වැඩ කරනවා වගේ. අමෝහය කියන්නේ ඩිලූෂනල් විදියට නැතුව වැඩ කරන එක. ඒක තවත් හොඳට කිව්වොත් අමෝහය කියන්නේ කරන දානේ හෝ මොකක් හරි විපාක ගැන දැනගෙන කරන එක. ඒක තමයි අමෝහය. හරිද? ඒකේ තියෙන ආනිසංශය දැනගෙන කරන එක තමයි අමෝහය. ඒතර අපි දන්නවා බුදු කෙනෙක්ට දානයක් දුන්නොත් හරි වටිනවා ඒක. මහා සංඝරත්නය දාන දුන්නොත් හරි වටිනවා. ඔන්න දැන ගැනීම. හරිද? ඒක තමයි අමෝහය කියන්නේ. එතකොට ඒක තමයි පින කියලා කියන්නේ. පව් කියලා කියන්නේ මොනවද? දස අකුසල්. ප්‍රාණඝාතය, සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචනෙන් බැනවැදීම, සිදුවක් සිදු නොවුසේ කීම, සිදු නොවුවක් සිදු වූසේ කීම. එතකොට දැඩි ලෝභය, ව්‍යාපාදේ, තරහ, වෛර, එතකොට මිත්‍යා දිට්ඨි මේවා පව්. ඔහොම තමයි ඕක වෙන් කරන්නේ. හරිද? එතකොට ඔයාලගේ ජීවිතේ අන්න එකයි ගුණගරුක වෙන්න කියන්නේ. එහෙම කියනව නේද ඔය පාංශාවෙන් හැමතැනම කියන ගුණ වඩා ගන්න. මොකටද කියන්නේ? පසු කාලීන විපාකයක් විදියට සැපක් එන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ පින් ටික කරගන්න ඕන. හරිද? ඒක තමයි මේ
සැප දුක උපේක්ෂාවල කතාව. නැවතත් මම අතනට ආවොත් අපි කතා කරනවා වේදනා කියන එක කොටස් දෙකයි. මොකද්ද කොටස් දෙක? සාමිස වේදනාව සහ නිරාමිස වේදනාව. ඒක ගැන අදහසක් තිබ්බා. සාමිස කියන්නේ සතර අපාය, මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝකයේ තියෙන සැප දුක උපේක්ෂා. නිරාමිස කියන්නේ මොකද්ද? රූප ලෝකවල වල අරූප ලෝකවල තියෙන සැප දුක උපේක්ෂා. එතකොට වේදනාව කියන්නේ වීමක් දනවනවා, එක්ක සැප වීමක් දනවනවා, එක්ක දුක වීමක් දනවනවා, එක්ක උපේක්ෂා වීමක් දනවනවා. රූප ලෝකයේ සැප සහ අරූප ලෝකයේ සැප ලේසියෙන් ගන්න බෑ. ඒකට වැඩ කරන්න ඕන. ඒකට ධානය වඩන්න ඕන. ඒ ධානය වඩලා තමයි ඒක දැනගන්න ඕන. මීපැණි කාලා නැත්තම් මීපැණි මේ රහයි කියන්න මට තේරෙන්නේ නෑ. ඒකට උපමාවක් දෙන්නත් බෑ මට. ඇයි? උපමාව දුන්නොත් මොකෙන්ද ගන්නෙ? සාමිස ලෝකෙන්නේ ගන්න වෙන්නේ. මං කිව්වොත් පළවෙනි ධානයේ සුව මීපැණි රහ වගේ කියලා. ඔයාලා මොකද කරන්නේ? පළවෙනි ධානය වඩන්න ඕනේ නැහැ. කඩේට ගියා මීපැණි බෝතලයක් ගත්තා මනු කහනි. අර දෙන නම්බර එක අනුව හොඳ මේකක් තීරණය කරා පළවෙනි ධානයේ සුව ගත්තා. එහෙම පුළුවන්? බෑ. එහෙනම් පළවෙනි ධානයේ නැත්තම් නිරාමිස සුව විඳින්න නම් ඒකට වැඩ කරන්න ඕන. හැබැයි ඒකට වැඩ කරන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඇයි? ඒකට වැඩ කරොත් ඌ කියන එක අහන්න නැති වෙනා තව ටික දවසකින්. ඇයි? මං කියන ඊට පස්සේ ඕක වඩන්න එපා කියලා. හාමුදුරන්ට වැඩලා නැතුව ඇති කියලා කියනවා. එහෙම කියනවා. එහෙම හම්බෙලක් තියෙනවා මට. ඇයි? ඒකට පුදුම තණ්හාවක් එනවා ඊට පස්සේ. හරිම සනීපයි. හරිද? ඉතින් එහෙම එකක්. එතකොට වීම දැනවීම ඒක. එතකොට වේදනා හටගන්න අතීත හේතු තියෙනවා. අපි විශ්වාසයෙන් ගන්නේ පින් කරොත් සැප හම්බ වෙනවා, පව් කරොත් දුක හෝ උපේක්ෂා හම්බ වෙනවා. හැබැයි ඒක විශ්වාසයෙන් 100%ක්ම කියලා මම කියන්නේ නැහැ. හරිද? එහෙම කියන්න තරම් අපිට දැනුමක් නැහැ. හැබැයි පොඩි මේකේ ටෙක්නොලොජි එක දැනගත්තොත් අපිට පොඩි වාසියක් ගන්න පුළුවන්. අපිට කොයි හරි වෙලාවක හොරකමක්ද කරන්න තියෙන්නේ, දානයක්ද දෙන්න ඕනකම අපිට පොඩි තීරණයක් ගන්න පුළුවන්. හොරකම කරනවද, දානයක් දෙනවද කියලා. හරිද? නැත්තම් අපි හිතමු අපිට හිතෙනවා පළු යන්න බයින්න ගෙදර ඉන්න උන්දට කාට හෝ. හරිද? එතකොට පරුස වචනෙන් බැනවා දෙන්න. දැන් මේක කරන්න කලින් පොඩක් කල්පනා කරනවා මේකෙන් මොකද්ද වෙන්නේ? කවදා හෝ මට මෙකනිසම් එක දන්නවනේ. දුකක් උරුම වෙන්න වැඩක් තමයි මේ කරන්න යන්නේ. කාට හරි කේලමක් කියලා බින්දවන්න යනවා. මොකක් වගේ වැඩක්ද? මේ වගේ වැඩක්. හැබැයි අදේශේ වපුරන්න යනවා. තරහ ගන්න එපානේ. ඕක කොහොම කරන්න හොඳ එකක් නෙමෙයි. අපි කාටවත් වෛර කරලා වැඩක් නැහැ. ওই જાතිය ටික වපුරන්න ගියොත් මොකද වෙන්නේ? කවදා හරි ඔයාලට සුවයක් විඳින්න හේතු පාදකයක් සැකසෙනවා. ඔන්න ඔය තාක්ෂණය කියලා දෙන්න විතරයි ඔක ගත්තේ. එහෙමතු 100%ක්ම සැප කරාම මේ පින් කරාම සැපම හම්බ වෙනවා. එහෙම කියන්න මට තේරෙන්නේ නැහැ. එතකොට මේ කිව්වා වගේ අපි කරන වැඩ ටික බලපාන්නේ නැද්ද? මේක බහු හේතුකයි. බලපාන්නේ නෑම කියන්න බෑ මට. හරිද? මං එතන හාරන්න නෙමෙයි යන්නේ. එතන හාරලා වැඩකුත් නෑ. ඇයි වැඩකුත් නෑ කියන්නේ? මං 4 වෙනි සතියේදී කියනවා අපිට සැප ගන්නම නෙමෙයි ඕන කියලා. ඒකද මං එතන හාරන්නේ නෑ. ඒක පවක් විදියට ගන්න. ඒකට හේතුව එක පැත්තකින් එයාට ලොකු අවඩක් කරගන්න. මිත්‍යා දිට්ඨිය වැඩනහම ඒ කියන්නේ තමන්ට මේක ප්‍රඥාව වඩා ගන්න තියෙද්දි තමන් අනවශ්‍ය පාරක යනවා. තමන්ට කරගන්න අවඩක්. ඒ වගේම එයාව කාට හරි මුණ ගැහුනොත් එයා මොකද්ද එයාගේ දෘෂ්ටිය කියන්නේ යනවා. අනුන්ටත් අවඩක් වෙනවා. තමන්ටත් අවඩක් කරගෙන අනුන්ටත් අවඩක් කරගන්න එකක් තමයි මිත්‍යා දිට්ඨිය කියන්නේ. දෙපැත්තටම අවුල් කරගන්නවා. ඒක පවක් වෙන්නේ එතන. අවඩක් කියන්නේ මේ වටිනාකමක් දෙන්න බෑ ඒකට. ඒ කියන්නේ වැලියු එකක් ඇඩ් කරන්න බෑ. ඒ කරන වැඩේට. දැන් අපි හිතමු කාට හරි කියනවා නිකන් හිතන්නකෝ තනි කකුලෙන් හිටගත්තාම ඔයා නිවන් දකින්නවා කියලා කියනවා. මම මේ සරල තේරණයකින් කියන්නේ. ඉතින් අහිංසකයා අහගෙන මොකද්ද කරන්නේ? ඌ හැමදාම ඉරිදා උදේට 9 ඉඳන් 11 වෙනකන් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ගෙදර කාමරයක් වෙන් කරගෙන බුදු කුටියක් වගේ. මිනිහා භාවනාව කියලා මොකද්ද කරන්නේ? තනි කකුලෙන්. කවුද කිව්වේ? අර හම්බෙච්ච කල්යාණ මිත්‍රයා. දැන් මූ තනි කකුලෙන් ඉන්නවා. හරිද? එතන මෙයාට අවැඩක්ද නැද්ද? අවැඩක්. මීට වැඩිය බරපතල මිත්‍යා දිට්ඨිය කියනේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන 62ක් මිත්‍යා දිට්ඨිය.
හරිම බරපතල තැන් වලට වැටෙනවා. හරිද? ඒවත් අපි පුළුවන් වුණොත් කතා කරමු. එතකොට මිත්‍යා දිට්ඨිය වැටෙන්නේ පවක් විදියට. අර මේවෙන් බේරෙන්න ඉතින් ලේසි නෑ. දැක්මක්නේ. ඒතර දැක්මක් ටක් ගාලා චේන්ජ් වෙන්න පුළුවන්. හරි. වේදනාවලට උදාහරණ ටිකක් මට කියන්න. මොනවද ඔයාලට කාම ලෝකේන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා මොනවද? ඔව්. කෑමක් කෑවහම ඒක රසයි නම් සැප. හොඳට අහගන්න හොඳේ. කෑමක් කෑවනම් මේව කරන්න නෙමෙයි යන්නේ. කෑමක් කෑවනම් රසයි නම් සැප. වෙන රස නැත්තම් දුක. එහෙම තමයි අපි දැනට හිතන්නේ. හරි. ඔන්න හොඳටම බඩ පිරීලා තියෙන වෙලාවක නම් රස වුණත් දැන් අරක පොඩ වෙනස් කරා නේද? හරිද? එහෙනම් දැන් ඒකෙම ඇතුලේ තියෙනනේ රස සැප දුකට සම්බන්ධද? තේරෙනවද මම කියන එක? දැන් කිව්ව පොයින්ට් එක හොඳ වැදගත් වෙනක් ගත්තේ. කෑමක් කනකොට රස නම් මයික ලියන්න. කෑමක් කනවා. කෑමක් කනවා. රස නම් මොකද්ද වෙන්නේ? සැපයි කියනවා. බඩ පිරීලා නම් කන්ඩිෂන් එකක් ගත්තා. මොකද්ද? බඩ පිරීලා නම් කෑමක් කෑවොත් ඒ කෑමක චුට්ටක් කාලා ඉන්නවා කිව්වොත් බඩ පිරලා නම් ඒක තවත් එකක් වෙනවා. හරිද? ඒ කෑමක චුට්ටක් කාලා ඉතුරු ටික කනවා. එතකොට දැන් රසද නැද්ද? රසද නැද්ද? වටලප්පමක් හදනවා ඕගොල්ලෝ දානෙට. හරිද? හාමුදුරුවන්ගේ බඩ පිරලා නැත්තම් රසයි, බඩ පිරලා රස නැද්ද? වටලප්ප. එහෙම වෙනවද? ඒ කියන්නේ ඒක රස නම් රසයි හොඳේ. හාමුදුරුවෝ දාන වැළඳුවේ නැහැ කියලා රස වෙනස් වෙනවද වඩේ? වෙනස් වෙන්නේ නැහැ. වඩේ රස වඩේ ලාක්ෂණික ගුණයක්. හරිද? එතකොට ඒක බඩ පිරිලයි කියලා කා ගන්න බෑ කියන එක රසට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කිව්වා ඒ වෙලාවට මොකයිද කියලාද? දුකයි කියලා. එහෙම එකකුත් කිව්වා. දැන් මං අහනවා රස සහ සැප සම්බන්ධයක් තියෙනවද? රස සහ සැප අතරේ සම්බන්ධයක් තියෙනවද? නෑ මං අහන්නේ රස සහ සැප, රස සහ දුක නැත්නම් ආයිත් රස සහ වේදනාව අතර සම්බන්ධයක් තියෙනවද? දැන් චොකලට් එකක රහක් තියෙනව නේද? ඒක මොකද්ද? චොකලට් එකේ ලාක්ෂණික ගුණයක්. ඒ රස ඒක සැපද? ඒක සැපද? හරි අමාරු තැනක් මේක තමයි. චොකලට් රහයි කියන්නේ අනිවාර්යෙන් සැපද? මම මෙහෙම කියන්නම්කෝ. කැඩ්බරි චොකලට් හැමෝටම රහයිද? කැඩ්බරි චොකලට් හැමෝටම රහයිද? මං කියනවා රහයි කියලා. මං කියනවා රහයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඔයාලා රහයි කියන්නේ සැපයි කියන එකට. මම මෙහෙම වුණා. කැඩ්බරි චොකලට් හැමෝටම සැපද? සැපද? එහෙම නෑ. හැබැයි කැඩ්බරි චොකලට් හැමෝටම රහයිද? ඔව් එයාට දිවක් තියෙනවා නම් හැමෝටම රහයි. එහෙනම් රස කියන්නේ සැපට කියන නමක්ද? අර පින සුඛයට නමක් වගේ රස සුඛයට නමක්ද? නෑ. රස කියන්නේ මොකද්ද? වෙනස් අත්දැකීමක්. දිවට ගන්න තියෙන අත්දැකීමක්. ඒ කියන්නේ මේ දිව අර කොටස් හතරකට බෙදලා තිත්ත රස, පැණි රස නේද? ඇඹුල් රස ඔහොම තියෙනවනේ. ඒව තමයි එක එක ලාක්ෂණික රසවල. එතකොට රස කියන්න නම් මොකද්ද වෙන්න ඕන? දිවක් තියෙන්න ඕන. ඒ දිවට චොකලට් කෑල්ල තියෙන්න ඕන. තිබිලා වැඩක් නැහැ. චොකලට් කෑල්ල දිව කරා එන්නත් ඕන. අර දෙදෙනෙක් හමු විය යුතු වේ කියන්නේ. රස දැනෙන්න නම් දෙදෙනෙකු ගම් ඉවුරේ නෙමෙයි
හමු විය යුතු වේ. සුවඳ ගඳ දැනෙන්න නම් දෙදෙනෙකු කවුද දෙදෙනා? නාසය හම්බෙන්නත් කවුද? ගන්ධය. පේන්න නම් දෙදෙනෙකු හමු විය යුතුයි. ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන. ඇහැ නැත්තම් රූප තිබිලා වැඩක් නැහැ. ඇහැ තියෙන රූප මුකුත් නැහැ. වැඩක් තියෙනවද? නැහැ. දෙදෙනෙකු හමු විය යුතුයි. ඒක ඒ හමු වීම සැපද්ද? නැහැ. එහෙනම් චොකලට් එකේ රස කියන්නේ දිවට දැනෙන ලාක්ෂණික ස්වභාවයක්. ඒක සැප නෙමෙයි. හැබැයි මෙච්චර කාලයක් කියන්නේ මොකද්ද? ඒ චොකලට් එක නම් හරි සැපයි. ඒක වැරදිද? ඒක වැරදි නෑ. හැබැයි චොකලට් එක හරිම රසයි. හරිම රසයි. හරිම රසයි. මේ මොකක් ගැනද කියන්නේ? ඒ චොකලට් එක නම් හරිම රහයි. එහෙමනේ කියන්නේ. නිකන් පොඩ බර කරලා ගන්නව නේද ඒක? ඇයි බර කරන්නේ? ඒ කතා කරන්නේ වල ආස්වාදය ගැන. චොකලට් එකේ තියෙන ලාක්ෂණික රස නෙමෙයි. ඔයාලා තව මේකට දානවා තව අතින්. හරිද? එහෙනම් රස එකක්, සැප තව එකක්, ආස්වාදය තව එකක්. හැබැයි ආස්වාදය ගැන මිනිස්සු දන්නේ නැති හින්දා දන්න වචන ටික තමයි වැඩේට ගන්නෙ. ඒ මොකද ඒ කියපු කතාව? ආස්වාදය කියන එක තාම කියලා නැහැ. ඉදිරියේදී එන්න තියෙන ගෝණි බිල්ලේ. එහෙම හිතන්නකෝ. ඒක දන්නේ නැහැ. දන්නේ නැති ඉඳ මොකද කරන්නේ අපි? දන්න වචන ටිකෙන් තමයි අරක බර කරන්නේ. ඒ චොකලට් එක නම් ෂෝයි යන්නේ. එහෙමනේ කියන්නේ. ඔය ආස්වාදේ. ඒ චොකලට් එක නම් මාරයි. ඒ චොකලට් එක නම් පට්ට රහයි නේද? සුපිරි රහක් නේ තියෙන්නේ. ඔය මොනවද කියන්නේ? ඔය ආස්වාදේ කියන්නේ. චොකලට් එක නම් මාරයි. චොකලට් එක නම් නියමයි. නිය කියන්නේ මොනවද? මේ තියෙන නියපොතු. නියපොතු වටිනොත් කපල කපල අයින් කරනව නේද? නියමයි. හරිද? මේ මොකද කියන්නේ? ආස්වාදේ කියන්නේ. එතකොට චොකලට් එකේ රහ වෙනමම එකක්. චොකලට් එකෙන් සැපෙන එක තවත් එකක්. මේ කිව්වට තාම තේරෙන්නේ නැහැ. හරිද? තාම තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න නම් සැපෙන යාන්ත්‍රණේ මං කියන්න ඕන. මොකද්ද මං කියන්න ඕන? සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ එන යාන්ත්‍රණේ කියන්න ඕන. පළවෙනිම අවශ්‍යතාවය තමයි දෙදෙනෙකු හමු වෙන්න ඕන. හරිද? එක්කෝ ඇහැ රූපයත් එක්ක. අපේ පැත්තේ හයක් තියෙනවා, එළියේ හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව කය මන, එළියේ තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. මේ දෙන්න එකතු වෙන්න ඕන. ඒ අවශ්‍යතාවය සිද්ධ වෙන්න ඕන නේද? හරි. ඒක උනාට පස්සේ මේකට කියනවා නමක් ස්පර්ශ වෙනවා. මොකද්ද? ස්පර්ශ වෙනවා. දැන් චොකලට් කෑල්ල එළියේ තිබිලා බෑ. මොකද වෙන්න ඕන? මේක අරගෙන එන්න ඕන කාගාව දක්වාද? දිව දක්වා. දිව ළඟ උඩින් තියෙනව නොතියන වගේ ඉන්නවා. දැන් හරිද? හරියන්නේ නැහැ. මොකද උඩින් ගාන්ට තියන්නම ඕන. එතකොට මොකද්ද වෙන්නේ? ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම සිද්ධ වෙන්නේ මොකද්ද? වීමක් දනවනවා. මොකටද? අපේ හිතට. අපේ හිතට මොකද දනවන්නේ? වීමක්. මෙන්න මේ දැනවීම මොකද්ද? එක්ක සැප, එක්ක දුක, එක්ක උපේක්ෂා. තේරුණාද මේ කියපු එක? දෙන්නේ හම්බෙන්න ඕන. හම්බෙලාම බෑ ස්පර්ශ වෙන්න ඕන. ස්පර්ශ වුණාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට වීමක් දනවනවා. ඒ වීම දැනවීම මම වචනයක් පාවිච්චි කරා. එක්ක සැප, එක්ක දුක, එක්ක උපේක්ෂා. ඇයි එක්ක කියන්නේ? කෝකද එන්නේ කියලා හරියටම කියන්න බැරි නිසා. එතන මෙතන සම්භාවිතාව කීයද?
133.4යි. මෙහෙමම කියන්න බෑ. සම්භාවිතාවක් විදියට ඔයාලගේ ජීවිතේ සැප විඳින්න පුළුවන් 133.4යි. ඒ වෙනුවෙන් නම් ඔයාලා ජීවත් වෙන්නේ. ඔයාලට 66.6ක් මිස් වෙලා. ඒක ඉතින් ඒ කියන්නේ ඔයාලට ඕන උණයි කියලා සැප ගන්න පුළුවන්ද? බෑ. ඔයාලට ඕන උණයි කියලා දුක ගන්න පුළුවන්ද? ඒ වුණාට මට කියනවා මෙහෙම. ඒ වුණාට හාමුදුරනේ මගේ ජීවිතේ මෙච්චර කාලෙකට මට ඇවිල්ලා තියෙන්නේ සැපම තමයි. මං ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. බැරිද? මං ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මං මහන්සි වෙලා මං හම්බ කරලා මං ගෙවල් අරන් මං වාහන අරන් මං හොඳට ජීවත් වෙනවා. මට සැපයි. ඔබ වහන්සේ කොහොමද කියන්නේ? එහෙම 33.4යි කියලා. මට 90කටත් එදී සැප. දැන් මෙයා මොකද්ද කියන්නේ? එයාට හිතෙනවා එයා වැඩ කරන හින්දා තමයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට සැප හම්බෙන්නේ කියලා. අනේ පව්. එයි. එයාට සැප හම්බෙලා තියෙන්නේ ඇයි? කවුරු හරි කලින් එයාට පින් කරගනින් කියලා මොකක් හරි යොමු කිරීමක් කරලා තිබිලා තියෙනවා. නැත්තම් එයා මේ ජීවිතේ උවද ditta ධම්ම වේදිනිය වෙන්න පුළුවන්. මේ ජීවිතේ හරි පින් වැඩ කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයේ විදිහට සැප හම්බුණා මිසක් වැඩ කරපලියට සැප හම්බෙනවද? කොහොමද ඔප්පු කරන්නේ? ඔය දුක් විඳින වැඩ කරන උන් එහෙම හම්බෙන්නේ නැද්ද? මේ ඉන්නේ නේද? වැඩට යන්න ඕනේ නේද? අම්බානක වැඩ කරනවා. හැබැයි මම ලොකු සැපකුත් මෙතන කියන්න ඕන අපේ ජීවිතේ අපි ෆුල් ට්‍රයි එකක් දෙනවා නම් සැප විඳින්න. ඔයාලගේ වැඩේ වතුරේ. ඇයි? ඔයාලට සැප හම්බෙනු නම් හම්බෙන්නේ පෙර කරපු පිනක ප්‍රතිඵලයක් අද ස්පර්ශයෙන් හම්බෙන එක බාර ගන්න ඕන. ලබා උපන් හැටි. හරිද? හැබැයි මෙහෙම එකක් කරන්න පුළුවන්. මේ ජීවිතේ පින් කරගත්තොත් සමහර විට ditta ධම්ම වේදනීය කර්මයක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි නාවයි කියලා මට එහෙමනම් බනින්න එපා. අපිට සැප හම්බෙනවා නම් හම්බෙන්නේ අපි කරගත්ත පිනක් අනුව. දැන් මේක කියන්නේ මොකටද? මොකටද කියන්නේ? පුළුවන් තරම් පින් කරලා මොකක් කරන්නද? සැප ගන්න. එහෙම එකක් නන්නේ මේ කියන්න හදන්නේ. හරිද? මොකද මම දන්නවා ඔය සැපත් තව ඩිංගකින් ඕන් නැති වෙන්න පුළුවන්. ඒක ඊළඟ සතියේ. එනහත් කියනවා ඒක. සැප කියන එක තමයි මෙකනිසම් එක. වැඩ කරලා ගන්න පුළුවන් කියලා. වැඩ කරලා ගන්න සැපක් තියෙනවා. ඒක මේක නෙමෙයි. හරිද? එහෙම එකකුත් තියෙනවා. ඒකයි ඔකට අහු වෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. ඒකට කියන්නේ ආස්වාදේ කියලා. මහන්සි වෙලා ගන්න try කරන එක. ඒක තාම විස්තර කරේ නෑ. හැබැයි සැප කියන එක එහෙම ගන්න බෑ. මොකද අද මාතෘකාව වේදනා. එතකොට අපි හිතනවා නම් අපිට සැප වේදනා මහන්සි වෙලා ගන්න පුළුවන් කියලා උත්තරේ බෑ. වේදනා හම්බෙන්නේ ලබා උපන් හැටියටයි මේ බබා වෙන්නේ. හරිද? දරුවෝ ඉන්න අය වැඩි කලබල වෙන්න එපා. එතකොට 133.3.4ක සම්භාවිතාවක් තමයි සැපක් හම්බෙන්නේ. එහෙමත් නැත්නම් දුකක් හම්බෙන්නේ. එහෙමත් නැත්නම් උපේක්ෂාවක් හම්බෙන්නේ. එතකොට මෙතන වැදගත්ම කොටස තමයි වේදනාව හම්බෙන්නේ මොකක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් දෙදෙනෙක් හමු වෙලා ඒ ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදිහට තමයි වේදනාව හම්බෙන්නේ. එහෙනම් අද ඕගොල්ලන්ට ජීවිතේ නිරන්තරයෙන් දුක් වේදනා ලැබෙනවා නම් ඔයාලා මොකද්ද අංකයකට දැනගන්න ඕන? මේ වෙලාවේ මගේ ස්පර්ශයට හම්බෙන එක තමයි දුක. ඒක අංකයකට දැනගන්න ඕන. දෙවෙනි එක තමයි තව මොකද්ද? ඒක සංකත වෙනවා කියලා දැනගන්න එපේ. හැබැයි ඒ සංකතේ කොට වෙන්නත් පුළුවන්, දිග වෙන්නත් පුළුවන්. සංකත ගැන හොඳට දැනුමක් තියෙන නිසා පුළුවන් ඕනනම් සංකතේ මාරු කරන්න. හැබැයි මාරු කරාම අපේ කර්ම කියන්නේ මාරු කරන එකත් ආයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක නම් වෙන්න බැරිද?
දැන් ඔය හොඳට දුක් වෙවි අඬාඬ ඉන්නව මලගයක් වෙලා අනේ ඉතින් අම්මා හරි තාත්තා හරි දුව හරි පුතා හරි කවුරු හරි මැල්ල අඬාඬ ඉන්නවා. කවුරු ඇවිල්ලා කියනවා ඔහොම තමයි යන්නේ මේ ලෝකෙ මිනිස්සු මැරෙනවා. ඒ කියන්නේ අයියා. දැන් කවුරු හරි මලගෙදර එනවා ඔළුව අතකක පිට අතකක කියනවා දුක් වෙන්න එපා. ඔහොම තමයි මේ ජීවිතේ හැටි. මේ කියන්නේ මොකටද? අරයාගේ අර ස්පර්ශය මාරු කරන්න. දැන් යාට මොකද්ද වෙන්නේ? මැරිච් එක්කෙනා මතක් වෙන ස්පර්ශයක් පාසා මොකද්ද වෙන්නේ? වේදනාව දුක. වේදනාව දුක. වේදනාව දුක. අන්න හැටි මතක තියෙනව නේද? අනේ මේ ගහක් ගලක් වගේ හිටපු. ඒක මතක් වෙනවා. ඒ ස්පර්ශයෙන් දුක. ඊයේ උදෙත් මම බත් කටක් කැව්වා. ඒ ස්පර්ශයේ දුක. හරිද? මගේ දිහා බලාගෙනම අත අල්ලගෙනමයි මලේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක. හරිද? ඔහොම තියෙද්දී කවුරුනේ පිටගත කාලා කියනවා. අනේ ගණන් ගන්න එපා. ඔහොම තමයි ඔය ජීවිතේ හැටි. එයා try කරන්නේ මොකද්ද නොදැනුවත්වම. අරයාගේ ස්පර්ශය වෙනස් කරන්න. හැබැයි කර්ම කියන්නේ ඒක කිව්වහමත් අපි හදාගෙන තියෙන විපාකයේ තරම කොච්චරද කියනවනම් මේ උදව් කරන්න එන්නේ. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක නම්. ඒ දුකත් වෙනකොට මලත් පැනලා තමයි ඉවර වෙන්නේ. උඹේ එකෙක්වත් මලේ නෑනේ මෙතන කියලා. මම මලගේ වල මේව අහලා තියෙනවා. ඒ හිතන තරමට ලේසියෙන් ස්පර්ශ මාරු කරන්න පුළුවන්. මාරු කරපලියට අරයට සැප වෙනවා කියලාම ගැරන්ටි කන්නේ. එයි ආයි 33.3 ඒ වගේ භයානක ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒකින්ද නිවන් දකින්න ඕනේ නේද? ඒකින්ද එහෙනම් නිවන් දකින්න ඕනේ ඇයි 66.6.7 අපේ උමනාව. එහෙම වුණා නම් ගණන් වලින් කියන්නේ තේරෙනවද දන්නේ. ඇයි 33.3 සැපේන නිවන් දකින්න ඕනේ නැහැ නේ එහෙනම්. ඒක නිවන් දකින්න හේතුවක් නෙමෙයි. හැබැයි මේක දැනගන්නේ අයි අපි. අපි දැන් දැනගන්න ඕන අපිට එන සැප වේදනා, අපිට එන දුක් වේදනා, අපිට එන උපේක්ෂා වේදනා ගැන අපි දැනගන්න ඕන. දැන් මම පන්සලේ ඉන්නකොට මට සැපම විතර දෙන්නේ ඕගොල්ලොන් නිසා. දැන් මම හොඳ වෙලාවට වේදනාව ගැන දන්නේ නේද? මම මොකද තීරණය කරන්නේ? ඕගොල්ලොන්ගේ හමුවීම. හරිද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරන්තරයෙන් සැප වෙන්නේ නැහැ. නේද? ඒක ඉතින් සමහරක් වෙලාවට සංකතේ මාරු කරගෙන try කරනවා. ඒත් දුක වෙන වෙලාවල් නැතුවම නොවේ. ඒකින්ද ජීවිතේ සංකත මාරු කිරීම උත්තරයක් නෙමෙයි. උත්තර මතක තියාගන්න. හැබැයි උත්තරයක්ද විය හැක. නේද? එහෙම වෙන්න පුළුවන්. හැබැයි වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද සංකත මාරු කිරීමෙන් ඔබ තැවීමකටපත් වෙනවා නම් ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න එතනට නිකන් ආයි මං කියනවා කතා කරපු ඒවා. වේදනාව කියන්නේ මොකද්ද? වීමක් දැනවීම. ඊළඟට වේදනා වර්ග දෙකයි. සාමිස වේදනා, නිරාමිස වේදනා. ඒකෙත් සැප දුක උපේක්ෂා තියෙනවා. නිරාමිසත් සැප දුක වේ. සාමිස කියන්නේ සතර අපායේ, මනුස්ස ලෝකේ, දේව ලෝකේ සැප දුක උපේක්ෂා. නිරාමිස කියන්නේ මොකද්ද? රූප ලෝකේ, අරූප ලෝකේ සැප දුක උපේක්ෂා. චොකලට් එකේ රස කියන්නේ චොකලට් එකේ සැප නෙමෙයි. හරිද? සැප චොකලට් එකේ නෙමෙයි. සැප කියන්නේ අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන එකක්. හැබැයි චොකලට් එක දිවේ ස්පර්ශ වෙන්නම ඕන. ඒතකොට චොකලට් එකට ලාක්ෂණික රසයක් තියෙනවා. ඒ රසය සැප කියන්න බෑ. එහෙනම් චොකලට් එක රහයි, චොකලට් එක ෂෝක්, චොකලට් එක මාරයි කියන්නේ මොකද්ද? ආස්වාදේ. ඒක වෙනම එකක්. තාම අතවත් තිබ්බේ නැති. එතකොට සැප කියන ඒවා try කරලා මහන්සි වෙලා ගන්න පුළුවන්ද කිව්වොත් උත්තරේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන එකක් තමයි. ඔයාලා කැමති නම් මහන්සි වෙන්න. හැබැයි එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හැබැයි මහන්සි වෙන එක ස්පර්ශයක් වෙන්න පුළුවන්. ඒකින්ද එන්න තියෙන සැප එන්න නැති වෙන්නත් පුළුවන්. මම මහන්සි වෙන්න එපා කියලාවත් මහන්සි වෙන්න කියලාවත් නෙමෙයි කියන්නේ. වේදනාව වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ පිළිබඳ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? එතෙක් වෙනකම්? ඔව්. ඒ කියන්නේ රස ගැන නේද කිව්වේ? කෑමක් කෑවහම රස එනවා. ඒක තේරෙනවද? රස එන්න පුළුවන්. ඒ රස කියන්නේ කෑමේ ඒකේ තියෙන ප්‍රොපර්ටි එකක්. වගේ එකක් හිතන්නකෝ. සැප ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන්නේ. කාපු හින්දමට වඩා රස හින්දටත් වඩා එයාට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඒක චොකලට් කෑල්ල දිවේ තියෙනකොට එන්න තියෙනවනම් සැප එනවා. දුක එන්න තියෙනවනම් දුක එනවා. හැබැයි ඒක මේ බඩ පිරෙනකොට කන එක අඩුයිනේ.
එතකොට දුක දෙන්නේ හැමතිස්සෙම නොවෙන්න පුළුවන් සැප වෙන්න පුළුවන්. ඇයි? මෙකනිසම් එක මොකද්ද? සැප දුක උපේක්ෂා එන. ස්පර්ශ ප්‍රත්‍ය. බඩ පිරුණද? බඩ පිරුණ නැද්ද? කෑම එකේ රහද? රහ නැද්ද? ඒක අදාළ නැහැ. හැබැයි ඒක ස්පර්ශ වෙන්න ඕන. අදාළ නැහැ කියන්න බෑ. වේදනාව වෙන්න නම් දෙදෙනෙකු එකතු වෙන්න ඕන. මොකක්ද දෙදෙනා? දිවයි රසයි, කනයි ශබ්දයි, ඇහැයි රූපයි. එතන මේකේ දැනගන්න ඕන මෙකනිසම් එක, කන්සෙප්ට් එක තනි වචනෙන් කිව්වොත් වේදනාව එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. වචන 4ක් ගත්තා. මොකද්ද මේ සමස්ත කතාවේම අවසානයේ මම කියන්නේ මොකද්ද? වේදනාවක් එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඕක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා වේදනාව එක් ආකාරයකින් කියන්න කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනාව දෙආකාරයෙන් කියන්න කිව්වහම කායික වේදනා, මානසික වේදනා. වේදනා තුන් ආකාරයෙන් කියන්න කිව්වහම කාම ලෝකයේ වේදනා, රූප ලෝකයේ වේදනා, අරූප ලෝකයේ වේදනා. එහෙම කියන්න පුළුවන්. තව 4 ආකාරයකින් 5 ආකාරයකින්. එක් ආකාරයකින් කියනවා නම් මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා. මෙන්න මේක හොඳට දැනගන්න. වේදනාව හිතෙන්ම තමයි ගොඩනගන්නේ. හිතෙන්ම තමයි වේදනාව කියන එක හටගන්නේ. හරිද? ඒ කියන්නේ මොකක් හරි ස්පර්ශයක් වුණාම ඇහැට රූප හරි, කනට ශබ්ද හරි, නහයට ගඳ හරි, දිවට රස හරි, කයට ස්පර්ශ හරි, ඒ ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදිහට හිතේ හටගන්න ස්වභාවයක් තමයි වීමක්, දැනවීම කියන්නේ. හැබැයි අර ස්පර්ශය ඕන. නැත්නම් හිතෙන්ම විතරක් කරන එකක් නෙමෙයි. ස්පර්ශය ඕන. ඒතර මෙතන වැදගත් වෙන්නේ යම් කිසි ස්පර්ශයකින් හටගන්න වේදනාව. ඕක තමයි දැනගන්න ඕන. ඒකත් ස්පර්ශයක්. මනසට අර ඇහැට රූප වගේ මනසට රූප බෑනේ. මනසට ධම්ම. ධම්ම කියන එක සිතුවිල්ලට වඩා ටිකක් ගැඹුරුයි. ධම්ම කියලා ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මනසට එන එක. ඒකත් දෙන්නෙක් එකතු කරන එකක්මයි. දැන් මනසට වේදනාවක් එනවද? ධම්ම වගේ එහෙම එන්නේ නැහැ. හරිද? මනසට ගෝචර දැන් ඇහැට ගෝචර වෙන්නේ රූප. ඇහැට ධම්ම ගෝචර වෙන්නේ නැහැ. නහයට ගෝචර වෙන්නේ ගන්ධ. කනට ගෝචර වෙන්නේ ශබ්ද. ඒ වගේ හිතට ගෝචර වෙන්නේ මොකද්ද? ධම්ම කියන එක. ධම්ම කියන එක වෙනම දැනගන්න ඕන. හරිද? එනවා කියන්නේ කොහේ හරි තියලා එනවා එකක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි ධම්ම ස්පර්ශ වෙන්න ඕන. ඒ ස්පර්ශ වුණාම දෙන්නෙක් එකතු වෙනවා. ඒ එකතු වෙන එකේ ප්‍රතිඵලය තමයි අද කතා කරන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. එතන වැදගත්ම දේ සැපම එනවා කියලා එකක් කියන්න පුළුවන්ද? දුකම එනවා කියලා එකක් කියන්න පුළුවන්ද? උපේක්ෂාම එනවා කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඇයි බැරි? ඔන්න වැදගත් දෙයක් ඉගෙන ගත්තා. සැප හෝ දුක හෝ උපේක්ෂා වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හරිද? මං උදාහරණයක් ගන්නම්. ඔයාලා මේ කාමරේට ආවනේ. AC එක වදිනවනේ. ඒක ඇහැට රූපද, කනට ශබ්දද, නහයට ගඳ සුවඳ, දිවට රසද, කයට ස්පර්ශද, මනට ධම්මද? කයට ස්පර්ශ. හරිනේ ඒක තේරෙනවනේ. දැන් කයට ස්පර්ශය. හුළඟ ඇවිල්ලා වදිනවා කියලා හිතමුකෝ. හුළඟ ඇවිල්ලා වැදුනහම ස්පර්ශය වෙනවද නැද්ද? දැන් මං අහනවා මේ කාමරේ AC එක දාලා තියෙන එක. ඔය ස්පර්ශය. AC එක දාලා තියෙන එක. සැපමද, දුකමද, උපේක්ෂාමද? මොකද්ද කියන්නේ? AC එක දාලා තියෙන. දැන් දාලා තියෙනව නේද? දැන් මොකද්ද? හයියෙන් කියන්නේ? දුක නැද්ද කාටවත් මේ AC එක? අන්න ඒකයි. තව දුක කට්ටිය අතුස්ස. ඉන්නව නේද? උපේක්ෂා කට්ටියම නැද්ද? අර ඉන්නවා. මෙලෝ රහන්නේ පව් කළා. නැද ඒ මෙලෝ රහන්නේ වගේ වෙන්නේ පව් කළා. ඒකේ ප්‍රතිඵලය. අර හොඳ නෑ ඒක නේ. අපි හරි උජාරුවෙන් කියන්නේ මට නම් ගානක් නෑ ඌවා. ඌ හොද්දටම පව් කළා කලින්. හරිද? ඒක මේ උජාරුවට ගන්න කන්නේ මේ උපේක්ෂාව කියන්නේ. අපි මේ හරි ඔළුවේ තියා යනවා. අසූචි ගොඩක්ම තමයි.
හරිද? දැන් ඔන්න AC එක දාලා තිනවා කාමරේ. ඔයගොල්ලන් කයට වදිනවා. එක්කෙනෙක්ට සැප, එක්කෙනෙක්ට දුක, එක්කෙනෙක්ට උපේක්ෂා. අද 5 වෙනකන් ඔයාලට ඔය ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන සැප හෝ දුක හෝ උපේක්ෂා මොකක් හරි එක වෙනස් වෙනවද නැද්ද? අනිවාර්යෙන් වෙනස් වෙනවද? මං කියන හදේ තේරෙනවද? දැන් ඔන්න 3 ඉඳන් 5 දක්වා. එහෙමනේ කියන්නේ. AC එක වදිනවා කයට දෙදෙනෙක් එකතු වෙනවා. එතකොට දෙදෙනෙක් එකතු වෙනවා මේ කයට ස්පර්ශ ස්පර්ශ. මේක දැන් අපි මේ කාමරය ඇතුළෙම සාම්පල් එකක් අරන් කියනවා හැමෝටම සැප නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? අපි දන්නවද එකක් දැනගත්ත මොකද්ද? සැප එනවා නම් එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දුක එනවා නම් එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. උපේක්ෂා වෙනවා නම් එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒතකොට එක එක්කිනාට සෙට් එකක් හිටිය සැප, සෙට් එකක් හිටිය දුක, සෙට් එකක් හිටිය උපේක්ෂා. වැඩි ප්‍රමාණයක් අතීතයේ සැප කියලා නේද? එහෙනම් අපිට සම්ප්‍රයුක්තයක් විදිහට සැප කියලා ගන්න පුළුවන්ද? එහෙම ගන්න පුළුවන්ද? එහෙම වැඩ නෑනේ. එයි. ඔය දුකයක් තියෙන තම තමන්ට දැනෙන එක තම තමන්නේ නේද? නේද? මං කිව්වොත් වැඩි ප්‍රමාණය දැන් වැඩි ප්‍රමාණයකට සැපින්ද හිත හදාගන්නේ සීක කියලා. එහෙම කිව්වොත් අර දුක දැනෙන අර කකුල් සීතල වෙනයි දැනෙන මට බනිනවා. ඇයි? නිකන්වත් හාමුදුරුවෝ මං ගැන හිතනවද? කොහොම හිතන්නද අප්පා? ඕගොල්ලොන්ගේ එක එක ඒවා ස්පර්ශ මේ දෙදෙනාට AC එක එක්කෙනෙක් වුණාට AC එක කාටත් පොදු වුණාට තව જાතියක් හම්බෙන්න ඕන දෙදෙනා වෙන්න ඒකෙන් මේකේ 30ක් ඉන්නවනම් වර්ග 30ක් තේරෙනවද කීපෙක එකම AC එක තමයි තියෙන්නේ හැබැයි කට්ටිය වෙනස් කට්ටිය ඉන්න වාඩි වෙලා ඒතර මේවා හම්බෙනකොට මොකද වෙන්නේ මේකේ එකතුව වෙනස් ප්‍රතිඵලයක් වෙනවා ඕකට කියනවා වෙනස් ධාතු කියලා හරිද? එහෙනම් මේ කාමරේ ධාතු නානත්වයකින් යුක්තයි. ඒක කොහොමද කිව්වේ? එක එක්කෙනාට තියෙන එක එක ඇස්, එක එක කොණ්ඩා, එක එක හමවල්, එක එක මූණවල්, එක එක ඇඳුම් පැළඳුම් ඇඳලා තියෙන්නේ. හරිද? ධාතු වෙනස්. වෙනස්ද නැද්ද? සමාන දෙන්නෙක් ඉන්නවද? නිවුන්නු සමාන වෙනවද? ඒත් ධාතු වෙනස්. නිවුන්නු එහෙම දරුවන් විදියට ඉන්න අය දන්නවා. උන්ට එකම විදියට හරියන්නේ නෑ කියලා. ඒගොල්ලන්ගේ ධාතු වෙනස්. කලාතුරකින් සමාන වගේ ඒවා වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒ ධාතු දෙකක්. එතකොට මේ ධාතු වෙනස් වෙච්ච නිසා ඔන්න එකක් කිය. මොකද්ද? ධාතු වෙනස්. ඒක හරිනේ. ධාතු වෙනස් වෙන නිසා AC එක කොවා. AC එක වදින ස්පර්ශය සමානද වෙනස්ද? සමානද වෙනස්ද? වෙනස්. එහෙනම් මම කියනවා ධාතු නානත්වය නිසා ෆිල් කරන්න. ස්පර්ශ නානත්වය. නාන කියන්නේ වෙන එකක් නෙමෙයි. නානත්වය නොඑක් කියලා. හොඳේ. වැරදිට තෝරගන්න එපා. ධාතු නානත්වය නිසා ධාතු නොඑක් විදි නිසා ස්පර්ශය නොඑක් වෙයි. ඊළඟ එක මොකක්ද එහෙනම්? ස්පර්ශය නොඑක් වෙන නිසා වේදනාව නොඑක් වේ. තේරුණාද? ඒක තියෙනවා අර ධාතු නානත්වය කියලා සූත්‍රයක් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කියනවා සංයුත්ත නිකාය 223 පිටුව මහණෙනි තොපට ධාතු නානත්වය දේශනා කරන්නෙමි. හරිද? එය අසව් මනවින් මෙනෙහි කරව. ඔන්න ධාතු නානත්වය මෙනෙහි දේශනා කරනවා. ඒ භික්ෂුව වහන්සේ එසේයි භාග්‍යතුන් වහන්සේට පිළිවෙදන් නැසූ භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. මහන්නි ධාතු නානත්වයේ කිමෙක්ද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. මේ අපිට තියෙන වෙනස් ඒවා කියන්නේ. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු.
ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඔය කට්ටියට තියෙන වෙනස් වෙනස් ඒවා ටික කිව්වේ. ඇහැ කන නාසය දිවකය මන කියන සම්බන්ධය. එතකොට මෙන්න මේ ධාතු නානත්වයක් තියෙනවා. මේක තමයි ධාතු නානත්වය කියන්නේ. ඊළඟ එකේ තියෙනවා පස්ස නානත්වය කියන්නේ ස්පර්ශ නානත්වය. ඒ මොකද්ද? මහණෙනි ධාතු නානත්වය නිසා. මොකක් නිසාද? ධාතු නානත්වය නිසා ස්පර්ශය නොඑක් වෙනවා. නානත්වයක් උපදී. මහණෙනි ධාතු නානත්වයේ කවරේදයත් චක්කු ධාතුවේ සෝද්ධාතේ අර මුළු කතාවම කියනවා. මහණෙනි කෙසේනම් ධාතු නානත්වය නිසා පස්ස නානත්වයේ උපදීද? චක්කු ධාතුව නිසා චක්කු සම්පස්සේ උපදී. ඒ ස්පර්ශය වෙනස් කියලා කියන්නේ. සෝත ධාතුව නිසා සෝත සම්පස්සේ උපදී. ගාන ධාතුව නිසා ගාන සම්පස්සේ උපදී. ජීවහා ධාතුව නිසා ජීවහා සම්පස්සේ උපදී. කාය ධාතුව නිසා කාය සම්පස්සේ උපදී. මනෝ ධාතුව නිසා මනෝ සම්පස්සේ උපදී. මහණෙනි මෙසේයින් ධාතු නානස්තේ නිසා ස්පර්ශ නානත්වයේ උපදී. එහෙනම් ධාතු නානත්වයක් නිසා ස්පර්ශ වෙන එක නොඑක් ආකාරයි. ඊළඟට තියෙනවා ඊළඟ සූත්‍රයේ ඊට පස්සේ සූත්‍රයේ වේදනා සූත්‍රය. ඒකේ තියෙනවා මහණෙනි ධාතු නානත්වය නිසා පස්ස නානත්වයේ උපදී. පස්ස නානත්වය නිසා වේදනා නානත්වයේ උපදී. මහණෙනි ධාතු නානත්වය කවරේය? චක්කු ධාතුව අර විදිහටම කියනවා. කෙසේනම් ධාතු නානත්වය නිසා පස්ස නානත්වයේ උපදීද? පස්ස නානත්වය නිසා වේදනා නානත්වයේ උපදීද? මහණෙනි චක්කු ධාතුව නිසා චක්කු සම්පස්සේ උපදී. ඒ ස්පර්ශය චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්සයෙන් හටගත් වේදනාව උපදී. ඒ ස්පර්ශයෙන් තමයි හටගන්නේ. ඊළඟට කියනවා මෙහෙම හයම කියලා මනෝ ධාතුව නිසා මනෝ සම්පස්සේ උපදී. මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්යෙන් උපන් වේදනාව උපදී. මෙසේ ධාතු නානත්වය නිසා පස්ස නානත්වය උපදී. පස්ස නානත්වය නිසා වේදනා නානත්වය උපදී. දැන් තේරෙනවනේ වේදනාව උපදින හැටි. වේදනාව උපදින්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය වෙනස් වෙන්නේ මොකක් නිසාද? ධාතු වෙනස් නිසා. එතකොට මේ රූම් එකේම කලින් සැපට අත උස්සපු එක්කෙනෙක්ගේ තව පැයකින් විතර ධාතු වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට ධාතු නානත්වයක් එනවා. එයාටම 3ට තිබ්බ ස්පර්ශය නෙමේ 4:00ට 4:00ට තිබ්බ ස්පර්ශය නෙමේ 5ට වෙන්න පුළුවන්. එයාටත් ස්පර්ශ නානත්වයක් එනවා. එතකොට එකම රූම් එකේ එක එක්කෙනාගේ ධාතු වෙනස්කම නිසා ස්පර්ශ නානත්වය වෙනස් වෙලා වේදනා නානත්වයක් වෙනස් වෙනවා වගේම එකම කෙනාටත් ස්පර්ශ නානත්වය වෙනස් වෙනවා ධාතු නානත්වය වෙනස් වීමෙන් ඒකෙන් වේදනා නානත්වය වෙනවා. ඒ වුණාට අපි කියන 3ට හිටපු එකාමනේ 5ට යන්නේ. 3ට වාඩි වෙච්ච එක්කෙනාම නේද 5ට යන්නේ? පැය දෙකකින් වාසියට යනවා ඔයගොල්ලෝ. සංකතයට අහු වෙනවා. පැය දෙකකින් ඔයගොල්ලෝ ඔයාලා දැන් පටන් ගත්ත වෙලාවට වඩා වයසයි දැන්. ඇයි? සංකතයට අහු වෙනවා. එතකොට ඔයාලගේ ධාතු නානත්වය වෙනස් වුණා. ස්පර්ශ නානත්වය වෙනස් වෙනවා. වේදනා නානත්වය වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක හරිනේ. එතන මගේ අරපු සූත්‍රයක් තියෙනවා. මොකද්ද? නොපස්සනානත්ත සූත්‍රය. ඒ කියන්නේ ස්පර්ශ නානත්වය නොවන එකක් ගැන. මහණෙනි ධාතු නානත්වය නිසා ස්පර්ශ නානත්වය උපදී. ස්පර්ශ නානත්වය නිසා ධාතු නානත්වය නූපදී. ඔන්න වැදගත් එකක්. හරිම වැදගත්. දිට්ඨියකින් බේරන්න තියෙන සූත්‍රයක්. දිට්ඨියකින් බේරන්න තියෙන සූත්‍රයක්. ධාතු නානත්වය නිසා ස්පර්ශ නානත්වය උපදී. හරිනේ? ස්පර්ශ නානත්වය නිසා ධාතු නානත්වයක් හටගන්නේ. හැබැයි ඔයාලා මේ જાති බණ අහනවා. ඇහෙන් රූපයක් දැක්කට රූප හදාගන්නේ කොහෙද? කොහෙද? දිට්ටි. හිතේ ධාතු හට ගන්නවද දැන්? තේරුණාද? ඇහෙන් රූපේ ස්පර්ශ වෙලා හිතේ ධාතුවක් හට ගන්නවා. හරිද? දිට්ටිය. හොඳට දැනගන්න. ඇහෙන් රූපයක් දැක්කා. වේදනාව හටගන්නේ හිතේ. ඒ මොකද්ද? ඒකනම් හරි. එයි. ඒක ධාතුවක් නෙමෙයි වේදනාව කියන්නේ. හැබැයි රූප කිව්වේ මොනවද? රූප කිව්වේ මොනවද? මම මෙහෙම කියන්නම්. අම්මව දැක්කට දැන් අම්මව දකින්න. අම්මා හටගන්නේ කොහෙද? හිතේ. හරිද? නෑ. එහෙම කන්නේ. එහෙම අම්මව හිතේ හටගන්න පුළුවන්ද? හිතේ ඉඩ නෑ අම්මා තියන්න. මේ මොකද්ද කියන්නේ?
ධාතු නානත්වය නිසා දැන් මගේ ධාතුයි අම්මගේ ධාතුයි නානත්වයක් තියෙනවා. මේ දෙක ස්පර්ශ වෙනවා. ස්පර්ශ නානත්වයක් වෙනවා. හැබැයි ස්පර්ශ නානත්වයේ හින්දා නැවත ධාතු නානත්වයක් උපදින්නේ නැහැ. උපදින්නේ මොකද්ද? වේදනා නානත්වයක් උපදින්න පුළුවන්. මේ දිට්ඨියකින් බේරන්න තියෙන සූත්‍රයක්. ඔයාලා අහලා ඇති. දැන් ධාතු නානත්වයයි ධාතුවක් උපදී කියන එකේ දෙකක් ගන්නවනේ. දැන් නානත්වය ඔව් එන ධාතු වල වෙනසක් නේද? වෙනසක් වෙන ධාතු උපදින්නේ බෑ. වෙනසක් අපිට අත්දකින්න ධාතුවක් උපදින්නේ බෑ. ඒතර ධාතු නානත්වයක් උපදින්නේ නැහැ කියන්නේ ධාතු උපදින්නෙත් නැහැ. දැන් ධාතු ඉපදුනා නම් නානත්වයක් උපදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි අපි බනට අහනවා දැන් මේ කෙලවරේ ඉඳන් මේ බුදු පිළිම වහන්සේ ඉඳන් මෙහෙම ඔයාලා බලන් ඉන බුදු පිළිම වහන්සේ බලන ඊට පස්සේ ගහ දිහා බලනවා. ඊට පස්සේ ගහ දිහා බලලා හාමුදුරුවෝ දිහා බලනවා. හාමුදුරුවෝ දිහා බලලා කම්පියුටරේ දිහා බලනවා. ඕම් බලන්න පුළුවන් නේද? එතකොට බුදු පිළිම වහන්සේ දැකලා ගහ එනකොට බුදු පිළිම වහන්සේ ඇති වෙලා නැති වෙනවා කියනවා. අහලා නැද්ද එහෙම බලන්න? ඊට පස්සේ ගහටම ගහ ඇති වෙනවා. ගහේ ඉඳන් හාමුදුරුවෝ බලනකොට ගහ නැති වෙලා. හරිද? හාමුදුරුවෝ ඇති වෙලා. නේද? හාමුදුරුවෝ කම්පියුටර් එනකොට හාමුදුරුවෝ නැති වෙලා. මම නම් ඉන්නවා. හරිද? එනවා නැති වෙලා කියනවා. ඊට පස්සේ කම්පියුටර් ඇති වෙලා. ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් මේකේ මොකක්ද තියෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා කියනවා. ඔහොම බලහල් නැද්ද? හරිද? අහලා තියෙනවනේ. අහලා තියෙනවා නම් ඒකෙන් කියනවා මේකේ තියෙන්නේ මොකක්මද? ඇති වෙච්ච තැනම නැති වෙන එකක්. හරිද? ඊට පස්සේ කියනවා ඒක පළවෙනි කොට වැරදි සංකතේ දන්නවනම්. ඇයි? ඇති වෙලා නැති වෙනවද? ඇති වෙලා පැවතිලා නැති වෙනවද? ඒක උඩ ගත්ත ගමන් ඒක ඉවරයි. ඒක වෙනම කතාවක්. ඇයි පවතින ටික වෙලා මොකක් කර තියෙන්නේ බේ? නේද? එතන ඒක ගන්න. ඇයි? පවතින එකක් තියෙනවා කියන්න බෑනේ. මේ මොකද්ද කියන්නේ යන්නේ? මේ ලෝකේ බුදු පිළිමෙත් නැහැ, ගහත් නැහැ, හාමුදුරුවොත් නැහැ, කම්පියුටරෙත් නැහැ, මමත් නැහැ ඉවරයි. ඕක තමයි කියන්නේ යන්නේ. කියන යන මෙකනිසම් එක මොකද්ද? බුදු පිළිමේ ඇති වුණා නැති වුණා එක බලපු ගමන් ඊළඟ ගහ බලපු ගමන් බුදු පිළිමේ නැති වුණා, ගහ ඇති වුණා. ගහේ නම් හාමුදුරුවෝ බලනකොට ගහ නැති වුණා, හාමුදුරුවෝ ඇති වුණා. හාමුදුරුවෝ දැන් කම්පියුටර් බලනකොට හාමුදුරුවෝ නැති වුණා, කම්පියුටර් ඇති වුණා. අවසානයේ මොකද්ද කියන්නේ? අවසානයේ අපේ ස්පර්ශයේ යමක් ඇති වෙනවා නම් ඒකත් නැති වෙන බව දැනගත්තාම මොකක්ද අවසානයේ තේරෙන්නේ? ඔක්කොම නැහැ කියලා. ඊට පස්සේ කියනවා තියෙනවා කියන එක තමයි අවිද්‍යාව කියලා. හරිද? ඔහොම බලහල නැද්ද? ඊට පස්සේ කියනවා ඒකට තර්ක කරොත් බුදු පිළිමේ මෙතන තිබ්බට ඇති වෙන්නේ කොහෙද? හිතේ. ගහ තියෙන්නේ කොහෙද? හිතේ. තව දිට්ටියක් මේ. හාමුදුරුවෝ ඇත්තටම ඉන්නේ කොහෙද? හිතේ. කම්පියුටරේ තිබ්බ කොහෙද? හිතේ. එයා මොකද්ද කියන්නේ? ස්පර්ශනානත්වය නිසා. එහෙන් දැකලානේ මේ කියන්නේ. ධාතුනානත්වය උපදී කියලා කියන්නේ කොහෙද? හිතේ. දිට්ටි. ඔයාලට මේක තේරුම් ගන්නවත් තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අරක කියාගෙන සාදු කියලා යනවා. ඔව්. කැරක්ටර්ස් දෙකක් නේ. ඒකේ තියෙන කැරක්ටර් එකක්. ඔව්. ඔව්. මොකද කියන්නේ අනිත් එක මොකද? AC එක නෙමෙයි. ඇඟ මට ඇඳ කියලා ඇහුනේ. ඔව්. ඇඟ ගත්තාම ඒක ඔව් ජැකට් එක ඇඳේ නැතත් ධාතුනානත්වයක් තියෙනවා. ඔව්. ස්පර්ශෙත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙන වතාවක් අර ධාතුනානත්වය නිසා වෙනස් වෙනවා කියලා කියන්නේ. එකම AC එක වුණත් ටිකක් වෙලා යනවා ඒකේ නානත්වයක් එනවා. ඒ කැරක්ටර් එක වෙනස් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකත් සංකතයට අහු වෙනවා. රසය සංකතයට අහු වෙනවා කියන්නේම ධාතුනානත්වය වෙනස් වෙනවා.
සංකතයකට අහු වෙනවා කියන්නේම ධාතු නානත්වය වෙනස් වෙනවා. ඔව් රසය වෙනස් වෙන්නේ නෑ නෙමේ. රසය නිසා සැප කියන එක තීරණය වෙන්නේ නෑ කියලා කිව්වේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. රසය කියලා concept එකක් තියෙනවා. ඒක මත සැප තීරණය වෙන්නේ නෑ කියලා කිව්වේ. සැප කියන එක ස්පර්ශය මත තීරණය වෙන එක. සැප කියන්නේ වෙනම context එකක්. ඒ සැප අනිවාර්යයෙන්ම සංකතයක්. ඒ හින්දා ඒක ධාතු නානත්වයෙන් යුක්තමයි. චොකලට් එක කෑල්ලක් විදිහට ගත්තොත් මුලින්ම දිය වෙන්නේ නැතුව තියෙන්නේ. ඊට පස්සේ දිය වෙනවා. ඒ වගේම චොකලට් එකේ රහ වුණත් අර පුස්කන්න වෙනස් වෙනව නේද? රහ කියන්නේ. දැන් අර මොනවද ඈ රස වෙනස්. ඔය ඒකනේ එක එක වර්ග තියෙන්නේ. මේක මොකද්ද ඩාර්ක් චොකලට්, මිල්ක් චොකලට් ඔය කියන්නේ ධාතු නානත්වයේ වෙනස තමයි මාකට් කරන්නේ. ඒතර රසය වෙනස්. ඒ ඩාර්ක් චොකලට්ම 3 දෙනෙක් දිවේ තිබ්බොත් රසවල 3ක් වෙන්නත් පුළුවන්. එකම જાති රහ වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට ධාතු නානත්වයක් කියන්නේ. ඒතර කැරක්ටර් එකම තමයි. ඒව තමයි රහ. හැබැයි ඒකෙත් සංකතයට අහු වෙනකොට තිත්ත රසෙත් වෙනස්කම් තියෙනවා. ඇඹුල් රසෙත් වෙනස්කම් තියෙනවා. එහෙම වෙනවා. ගොඩාක් දේවල් මේකට වෙනවා. එතකොට ඒක තියලා තියෙන ෆ්‍රිජ් එකේද? එළියේද? ඒක මතත් තීරණය වෙනවා. ඒක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේද? ලංකාවේද? ඒක මතත් තීරණය වෙනවා. ස්පර්ශය නානත්වයයි නෑ සම්බන්ධ නෑ නෙමෙයි. ඒ ස්පර්ශය නිසා නැවත ධාතු නානත්වයක් උපදින්නේ නෑ. ඒකෙන් උපදින්නේ වේදනාව. ඒ ස්පර්ශය වෙන වෙලාවට තිබ්බ කැරක්ටරිස්ටික්ස් තමයි. ඒ නිසා ඔයාට වේදනා නානත්වයක් උපදිනවා. නමුත් ඔයාට ආයි ධාතු නානත්වයක් ඒක නිසා උපදින්නේ නෑ. හැබැයි අපි අද කියනවා බනට ඇහෙනවා මට. ඇහෙන් බැලුවම කනෙන් ඇහුවාම මොකක් හරි ධාතු ටිකක් හිතේ හට ගන්නවා කියලා. ඒක වැරදි. ඒක දිට්ඨිය. ඒ දිට්ඨියෙන් වෙන්නේ හිතේ හටගත්තාම ඊළඟට යා නිගමනය ගන්නවා. හිතේනේ හටගන්නේ එළියේ නෑනේ කියලා ගන්නවා. ඒක ඕන තැනකට යන්න පුළුවන්. එතකොට ඔයා ඇත්තටම ගහ මෙතන තියෙන එකක් නෙමෙයි දැකලා තියෙනවා. ඔයාගේ හිතේ හටගත්ත ගහක් දැකලා තියෙනවා කියලා. ඒක දිට්ඨිය. ඒක වෙන්න බෑ. එහෙම ධාතු නානත්වයක් උපදින්න බෑ ස්පර්ශ නානත්වේ. ඔයාට මේ ගහ දැකලා සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි උපදින්න පුළුවන්. ආයි ගහක් හිතේ උපදින්න බෑ. අන්න ඒකයි කියන්නේ. මේක දරුණු දිට්ඨියක් ඈ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හිතේ උපදිනවා කියනවා. ඇහැයි නම්. අපි ගහයි වගේ ඇහැයි ගමුකෝ. ඔව්. ඒ විදිහට නම් ඉතින් ලියුවන් හයයිනේ අපිට. ඔව්. ආයතන හයක් තියෙනවා. ස්පර්ශ හයයි. ස්පර්ශ හයක්. එතකොට දැන් ආයතන හයට නානත්ව හයක්. නානත්ව තියෙනවා. නානත්ව තියෙනවා. රූප වලට නානත්ව තියෙනවා. ආයතන වල ඔව් ආයතන වලට නානත්ව තියෙනවා රූප වලටත් නානත්ව තියෙනවා. එතකොට ඔය දෙක එකතු වෙන ස්පර්ශයට නානත්වයක් තියෙනවා. ඔව්. එතකොට අර මෙතන මේ ආය ධාතු නානත්වයක් හැදෙන්න හැදෙනවා නම් දැන් රූපයි ආයතනයි නම් ස්පර්ශ වෙනවා. හැදෙන ප්‍රොඩක්ට් එක ඔය දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒ ධාතු නානත්වයවත් ස්පර්ශ නානත්වයවත් නිසා නෙමෙයි කියලායි මේ කියන්නේ. ඒක කියනවා පස්වෙනි සතියේ අවිද්‍යාව නිසා හටගන්න එකක් තියෙනවා. මේ ධාතු නානත්වය නිසාවත් ස්පර්ශ නානත්වය නිසාවත් මතුවට මොකක්වත් හටගන්නේ නැහැ. මේක හරි වැදගත්. මොකද නැත්තම් අපි අවිද්‍යාව නිසා හටගන්න જાතිය ගැන කතා නොකර
ස්පර්ශය නිසා හටගන්නා වූ જાතියක් ගැන කතා කරලා නිවන් දකින්න ක්‍රමේ දැනගන්නේ නැහැ. තේරෙනවද කීපෙක? යමක් හටගන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හේතු නිසා හටගන්නේ. එහෙම නැතුව ස්පර්ශ වෙච්ච නිසා හටගන්නේ නැහැ. අන්න ඒ ටික කිව්වේ. ඒතර අර ජාති ජරා මරණ හැම්බෙන්නේ අවිද්‍යාව නිසා. නැතුව ස්පර්ශ නිසාද? මේක දන්නේ නැති වුණාම අවිද්‍යාවට අත තියන්නේ නැහැ කට්ටිය. මොකටද අත තියන්නේ? ස්පර්ශ වෙච්ච එක තමයි ප්‍රශ්නේ කියනවා. ඇයි ඔයාට බුදු පිළිමේ ස්පර්ශ වුණා ඇති වුණා නැති වුණා. ගහ ස්පර්ශ වුණා ඇති වුණා නැති වුණා. හාමුදුරුවෝ ස්පර්ශ වුණා ඇති වුණා නැති වුණා. කම්පියුටරේ ස්පර්ශ වෙනවා ඇති වුණා නැති වෙනවා. දැන් මේක හැමතිස්සෙම මොකක් වෙන එකක්ද? ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නවතින ස්පර්ශයක් තියෙනවා. පවතින ස්පර්ශයක් තියෙනවද? නැහැ. ඊට පස්සේ කියනවා ඔයාට හැමතිස්සෙම ඊළඟට එන්නේ ස්පර්ශ වෙන වෙලාවේ ඇති වෙන නැති වෙන එකනේ මුලින්ම දැනගන්න ප්‍රඥාව කියලා. මේ වැරදි එකක් කියන්නේ. මුලින්ම දැනගන්න ප්‍රඥාව මොකද්ද? ස්පර්ශ වෙන වෙලාවට ඇති වෙන නැති වෙන එකක් තියෙනවා. අවසානයේ වාට නිගමනයක් එනවා. ඒකත් ඇත්තටම තියෙන එකක් නෙමෙයි කියලා දැනගත්තා නම් උන්න ලොකු ප්‍රඥාවට නොදැයි. ඔයාට තේරෙනවා ඔයාට අවිද්‍යාව හටගන්නේ නෑ කියලා කියනවා. ඔහොම බන තියෙනවා. කාලෙකට හොඳක් කියන්නේ දැකලා යාර ලක්ෂණයකින් කියලා හිතන්නේ පස්සේ අවුරුදු 5 දකින්නද එහෙම හිතුණු වයසට එනවනේ 13ත් එනවා. ඔව්. වයසට ගිහින්ද නෙමෙයි. ඔව්. සමහර අයට ඔව් 13ත් වෙනවනේ. දැන් එයා තරුණ කාලේ ඉඳන් වයසට යනකොටත් 13ත් වෙනවා. දැන් සමහර අය ඉන්නවා තරුණ කාලේ මෙලෝ රහන්නේ. අර ඉස්කෝල වල හම්බෙන ගෑන් ළමයි ඉන්නේ. මෙලෝ රහන්නේ පස්සේනේ යකෝ. අපිට මිස් වුණානේ කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? ඒතරත් 13. ඒක වයසට ගිය පළියටම සැපේනව නෙමෙයි. ධාතුනානත්තේ වෙනවා ඕකස්සේ. ස්පර්ශනානත්තේකුත් තියෙනවා. වේදනානානත්තේ 33.3යි. සැපේනවා නම් නිකන් වයසට ගියත් සැපේන විදියට ක්‍රමයක් තියෙනවා නියමයි නේද? දැන් ඇහැයි රූපේනේ අපිට පේන්නේ. මේ දෙන්න එකතු වුණාම විඥානයක් හට ගන්නවා. හරිද? ඒ කියන්නේ හිතේ හට ගන්නවා ඥානයක් එක්තරා. මොකද්ද? මගේ ඇහැට යම් කිසි රූපයක් පෙනුණා. මගේ කනට යම් කිසි ශබ්දයක් ඇසෙනවා. ඔන්න ඔය ඥානය. ඒක හරියට හග්ගෙඩි පිමිනෝ දැකලා තියෙනවද? හග්ගෙඩියක් තියෙන්නත් ඕන. පිමින්න එකකුත් ඉන්න එපේ. දැන් හග්ගෙඩිය මෙතන තියාගෙන පූ ගාලා මෙතන පිමිනවා. දැන් වදිනවද? මොකද වෙන්න ඕන? මේ දෙක එකතු වෙලා හග්ගෙඩිය හරහා මේ හුළඟ ගිහිල්ලා අස්සෙන් ගිහිල්ලා එන්න එපේ. අනේ අස්සෙන් යන එක වගේ තමයි විඥානය කියන්නේ. ඒකත් ඕනද නැද්ද මේ වැඩේට? ඕන. එතකොට ඇහැයි රූපයයි විතරක් තිබිලත් බෑ. පසුව උපදින. අර හග්ගෙඩි සද්දේ පස්සේනේ එන්නේ. හග්ගෙඩි මුලින්දන් තිබ්බෙත් නෑ. පිමින එක වෙලාවෙම තිබ්බත් නෙමෙයි. ඒ දෙක එකතු වෙලා පස්සේ හැදෙන එකක් තමයි හග්ගෙඩි අස්සෙන් සද්දෙන එක. එතකොට පිමින එක ඇහැනම් හග්ගෙඩිය රූපේ නම් අස්සෙන් යන හුලඟින් එන ශබ්දය චක්කු විඥානය. පිමින එක කන නම් හග්ගෙඩිය ශබ්දේ නම් ඒක අස්සෙන් යන හුලඟත් එක්ක එන සද්දේ තමයි සෝත විඥානය. තේරුණාද? ඒකත් ධාතුවක්. ඒකෙත් නානත්වයක් තියෙනවා. ඇයිදින් පිමින එක හරි හග්ගෙඩිය හරි වෙනස් වෙනවා නම් සද්දේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ තුන්දෙනාගේම ස්පර්ශය ගැන තමයි මේ කතා කරන්නේ. ඔකට කියනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati. ඒ කියන්නේ ඇයි රූපයයි උපදිනවා. චක්කු විඥානං. ඒ දෙක එකතු වුණොත් තමයි චක්කු විඥානය උපදින්නේ. තින්නං සංගති පස්සෝ. මොකද වෙන්නේ? ඒ තුන්දෙනාගේම එකතුව ස්පර්ශයයි. පස්සපච්චයා වේදනා. වේදනා පච්චයා තමයි භයානක තණ්හාව එන්නේ. ඒක තමයි කිව්වේ නෑ. හැබැයි එතනට එන්න මේ ටික කියන්න ඕන. එහෙනම් ධාතුනානත්වය නිසා ස්පර්ශනානත්වය උපදිනවා තමයි. ස්පර්ශනානත්වය නිසා වේදනානත්වය උපදිනවා තමයි. හැබැයි ස්පර්ශනානත්වය නිසා ධාතුනානත්වයක් උපදිනවද? නෑ. වේදනානත්වය නිසා ධාතුනානත්වයක් උපදිනවද? ඒත් නෑ. ඒක ඊළඟ සූත්‍රයේ තියෙනවා. නොවේදනා සූත්‍රයේ.
මහණෙනි ධාතුනානත්ය නිසා පස්සනානත්ය උපදී. පස්සනානත්ය නිසා වේදනානත්ය උපදී. වේදනානත්ය නිසා පස්සනානත්යක් උපදීද? නෑ. එහෙම වෙන්නේ නෑ. වේදනාව වෙනස් ඒවා ආවයි කියලා ස්පර්ශ උපදින්නේ නෑ. ස්පර්ශ උපදින්න නම් මොකක්ද වෙන්න ඕන? දෙදෙනාගේ එක්වීම සිදු විය යුතුයි. ඕක නිකන් මතක තියාගන්න. හරිද? ඒක සේම්. එතකොට ස්පර්ශනානත්ය නිසා ධාතුනානත්ය උපදිනවද? ඒත් නෑ. එහෙනම් ඕගොල්ලෝ මතුවට හිතේ හට ගන්නවා කියලා මොකක් හරි කිව්වොත් එයා දන්නේ නැත්තේ මොකද්ද? එයා දන්නේ නැත්තේ මොකද්ද? ස්පර්ශනානත්ය නිසා ධාතුනානත්යක් උපදින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියප එක දන්නේ නැහැ. අනිත් එක සංකත ගැන දැනුමක් තිබ්බනම් ඇති වෙච්ච තැනම නැති වෙන්නේ නෑ. ඇති වෙලා තප්පරයක් හරි තිබිලා තමයි තප්පරයක් නෙමෙයි. චිත්තක්ෂණ 3න් එකක් හරි තිබිලා තමයි නැති වෙන්නේ. ඒකයි සංකත ගැන මුලින් ඉගැන්වුවේ. කොහොද ඔකට අහු වෙනව නැත්තම් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. අනික ඔයගොල්ලන් තව අභිධර්මයක් ඉගෙන ගත්තොත් ඔය ඇති වෙන නැති වෙන එක බලනවා කියන්නේ චිත්තක්ෂණ මට්ටමේ බලන්න. මේ ලෝකේ జగතෙක් ඇත්තෙත් නෑ. මේ චිත්තක්ෂණ ලෙවල් එකේ බලන බැලුමක් කියන්නේ. එහෙම జగතෙක් නෑ. එහෙනම් බේගලම්ම තමයි කියලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ මට කියන්න වෙනවා. බේගල් වලට මැනික්ගල් කියන්නේ නේද? බේගල්ම තමයි. හරි. ඒ ටික හරි නේද? එතකොට සැප වේදනාවක් රහකින් වෙනස් වෙනවා. සීතල දැනුනහම සැපක් ඒව කියලා එන්නේ. එකම දෙයකට එක්කෙනෙක්ට සැප වෙලා අනෙක් කෙනෙක්ට දුකක් වෙනවද? වෙන්න පුළුවන්. උදාහරණ හිතා ගන්න පුළුවන් නේ? හරි. Tamanටම යම් දෙයක් පිළිබඳව විතක සැප වෙලා විතක දුක වෙලා අර තියෙනනේ සින්දුව නේද? කාගේද? වෙරළියක් දෙකේ විතක ලං වෙලා විතක අර යගේ විතක සැප වෙලා විතක දුක වෙලා එහෙම වෙන්න බැරිද? පුළුවන්. හරිද? එකම වෙලාවට වේදනා දෙකක් එකම දෙයක් පිළිබඳව හට ගන්න පුළුවන්ද? වේදනා දෙකක් බෑනේ. ඇයි? වේදනා දෙකක් හට ගන්න නම් මොනවද දෙකක් තියෙන්න ඕනද? ස්පර්ශ දෙකක්. very good. ඒ කියන්නේ ස්පර්ශ දෙකක් එන්නේ නැතිනම් වේදනා දෙකක් එකපාර හට ගන්න බෑ. ධාතුනානත්ය කියන්නේ මොකක්ද කියලා දන්නවනේද? ස්පර්ශනානත්ය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? වේදනානත්ය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? සැප වේදනාවක් විඳීම නිසා අපිට නිවන නැති වෙනවද? මොකද කියන්නේ? සැප වේදනාවක් විඳීම නිසා අපිට නිවන නැති වෙනවද? සැප කියන්නේ මොකද්ද? විපාකයක්. විපාකය කියන්නේ අපේ තණ්හාවද? නෑ. හැබැයි මෙහෙම වින්දොත් අර ඒ චොකලට් කෑල්ල නම් හරිම රහයි කියන එකේ තියෙන්නේ සැපද වෙන එකක්ද? ආස්වාදෙකුත් ඒක ඇස්සේ තියෙනවා. සැපකුත් ඇති. එතකොට සැප සහ ආස්වාදය කියන එක පැහැදිලිව දෙකක්. ඒක වෙන් කර ගැනීම තමයි අපි මේ සාකච්ඡා මාලාව ඇතුලේ සිද්ධ කරගන්න ඕන එක. ඒක වෙන් කරාම ඔයාලා අංක 1ට සැපට තියෙන පණ බය නැති වෙනවා. ඊළඟට ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට දකිනවා. ප්‍රශ්නේ සැප නෙමෙයි කියලාත් දකිනවා. ඒ කියන්නේ උජාරුවට සැප හැම විඳ විඳ යයිද? සැප විඳ විඳ යන්න පුළුවන්ද? සැප විඳ විඳ යන්න පුළුවන්? ඈ? ආවොත් සැප බාර ගන්නවා. විඳ විඳ යන්න පුළුවන්? බෑ. ඒ මොකද්ද? ඒ ආස්වාදයක් හදාගන්න. ආවොත් බාර ගන්න එක ප්‍රශ්නයක්ද? නෑ. ඉතින් ඔයාලට සැපක් එහෙම ආවොත් කරදරයක් කරන්න එපා. එයාට යගේ පාඩුව ඉන්න දෙන්න. හැබැයි ඒක ආස්වාද කරගන්න එක තමයි භයානක වැඩේ. එහෙනම් සැප පස්සේ යනවා කියන්නේ සැප විඳිනවා කියන එකද? සැප පස්සේ යනවා කියනවා. අන්නේ ආස්වාදේ. මේකේ ට්‍රික් එක තියෙන්නේ අපිට තේරෙන්නේ සැප විඳින කෑල්ලද සැප පස්සේ යන කෑල්ලද? සැප පස්සේ යන කෑල්ල. අපිට සැප වෙන් කරගන්න බෑ. දන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ
මෙහෙම සැප පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔක තව විදිහකට කියනවා. සැප වින්දයි කියලා හරියන්නේ නැහැ. නිවන් දකින්නත් ඕන කියලා. එයා විඳින එක නෙමෙයි කියන්නේ. එයා පස්සේ යන එක කියන්නේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඒකෙන් අහිංසක විපාකව හම්බෙන සැප මේ ප්‍රශ්නෙන් අපි ගලවන්න ඕන. එයා අහිංසකයි. ඒ අහිංසකයි කියන්නේ. එයා නිසා ඔයාලට නිවන නැති වෙන්නේ නැහැ. නේද? දැන් ඔයාලට Toyota වාහනයක වාඩි වෙන එකේ BMW එක Benz එක Ferrari එක වාඩි වෙන එකේ ධාතු නානත්වයේ වෙනස තේරෙනව නේද? ධාතු නානත්වයක් තියෙනව නේද? එහෙනම් ස්පර්ශ නානත්වයක් නේද? දැන් මට කවුරු හරි Toyota එකක යන ගමන් කියනවා මං ඔය BMW ගන්නෑ. ඇයි? මේ කෝකෙත් කරන්නේ යන්නේ එකනේ. එයා මොකද්ද කියන්නේ? එයා මොකද්ද කියන්නේ? මට Toyota එකක වාඩි වුණත් එන්නේ උපේක්ෂා. BMW එක වාඩි වුණත් එන්නේ උපේක්ෂා. උගේ පව බං. තේරුණාද? ඇයි? උපේක්ෂා වෙන්නේ ඇයි? එයා පවක් කරපේකේ ප්‍රතිඵලයක් ඉන්න. එයා පින් කරලා තිබ්බනම් Toyota එකේ වාඩි වුණත් සැප එන්න පුළුවන්. එහෙම වෙන්න බැරිද? Toyota එකේ නරක බ්‍රෑන්ඩ් එකක්ද? ධාතු නානත්වයකින් යුක්තයි. මට කියන්න පුළුවන් දා BMW තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. Toyota තමයි ඒකට සාපේක්ෂව එහෙම කියන්න බෑ. ෆීචර්ස් වල වෙනසෙන් තමයි අපි කතා කරන්නේ. අපි ඇත්තටම ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරන්නේ මොන වෙනසෙන්ද? ධාතු නානත්වයෙන් තමයි කතා කරන්නේ. ඒක තමයි එක කට්ටියක් BMW පැදලා, එක කට්ටියක් Benz පැදලා නේද? ඒ රේන්ජ් එකෙම තියලා මොනවද? එක කට්ටියක් Jaguarද? මම දන්නේ නැහැ. වාහන ගැන දන්නේ නැහැ. මොනවද? ඒ රේන්ජ් එකේ තියෙන්නේ? අන්න Porsche නේ. Porsche පැදලා නේද? Audi ඒ ළඟ රේන්ජ් එකනේ. දැන් ඒවයි ධාතු නානත්වය යනවා. යාලා තියෙන එක නෝ මම ගන්න Audi. මම ගන්න Porsche එක. මම ගන්න BMW. මම ගන්න Benz එක. ඒ වුණාට මම ගන්න Toyota එක. ඒ කියන්නේ උඩ සල්ලි ඇතිකම. හරිද? ඒක වෙනම කතාවක්. හරිද? එහෙම නැතුව අර ඕක සාමාන්‍ය කරන කෝකේ ගියත් එකයිනේ අනේ. දන්නේ නැහැ ඔයා මොකද්ද? ඔයා වහාම ගිහිල්ලා ධාතු නානත්වයේ සූත්‍රය කියවන්න. හරිද? එතකොට ඔයාලට ස්පර්ශ නානත්වයක් තියෙන බව දැනගෙන ඊට පහළ සූත්‍රේ වේදනා නානත්වයක් තියෙන බව දැනගන්න ඔයා. අහිංසක සැප. ඒව අහිංසක ආපුවාවේ. හැබැයි ඔයාට BMW Porsche එකක් ගත්තයි කියලා සැප මෙන්න පුළුවන්ද? වේයෝ කාලක් තියෙන්න පුළුවන් එකේ නේද? සැප මෙන්න කියලා කියන්න බෑ හොඳේ. ඉතින් ඒකින්ද එහෙමම කියන්න බෑ. ඔව්. සැප වේදනාව අපිට වැඩිපුර දැනෙනකොට අපි ආස්වාදය පස්සේ යන්නට වැඩි වෙනක්ම කියලා හිතන්නේ. ඇත්තටම අපිට ආස්වාදයයි සැපයි වෙන් කරගන්න දන්නේ නැත්තම් අපි විඳින්නේ ආස්වාදයක්. ඔන්නක තේරුම් ගන්න. අපිට සැප තනි කරලා විඳින්න පුළුවන්? බෑ. ඕකයි මෙතන ප්‍රශ්නේ. එහෙනම් සැපක් ඔයාලට විඳින්න ඕන නම් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. සැපක් විඳින්න ඕන නම් සැපක්සේ නිවන් දකින්න ඕන. නැත්තම් ඔයාලා සැප විඳින්නේ ආස්වාද කරගෙන. සැප විඳින්නෙත් නෑ. ඔයාලට තියෙන ආස්වාදය. ඒකයි අපි සැපට බය. අපි සැපට බය වෙන එක සාධාරණයි. මොකද අපි සැප කියන්නේ සැපට නෙමෙයි. අපි සැප කියන්නේ මොකටද? ආස්වාද. ඉතින් ආස්වාදෙට නම් බය වෙන්න ඕනේ. ඒක හරි. ඒකට ඔයාලට සැප විඳින්න පුළුවන් වෙනවා. කවදිනන්ද? නිවන් දකින්න පටන් ගත්තේ නේද? ඔයාලට සැප විදියට වෙන් කරලා විඳින්න පුළුවන්. එතෙක් ඔයාලා සැප විඳලා නැහැ. ඒ කියන්නේ සැපේ දීර්ඝයක් කොහොමද තීරණය කරන්නේ? සැප විඳලා නැතුව ඔයගොල්ලෝ. ඔයාලා විඳලා තියෙන්නේ මොකද්ද? ආස්වාදය. ඒක දීර්ඝයි. ඒක කෙටි. එහෙම තියෙනවද? ඇත්තටම සැප විඳින්න දැනගත්තට පස්සේ ඔයාලා තේරෙයි. එක පැත්තකින් සැප එන්නේ ස්පර්ශ ප්‍රත්‍ය. හැබැයි ස්පර්ශ ගන්න වැඩි වෙනකොට එන්නෙම සැප නම් අන්න සැප දීර්ඝව විඳිනවා. හැබැයි මේ විඳින්න පුළුවන් හැම අවස්ථාවකම ඔයාලා නිවන් දැකලා තියෙනවා. එහෙනම් නිවන් දකින්නවා කියන්නේ ගුහාවකට රිංගලා පොරෝගෙන බුදු අම්මෝ කියලා වගේ ඉන්න එකක්ද? නෑ. නිවන් දකින්නවා කියන්නේ අහිංසක සැප,
අහිංසක විදියට භුක්ති විඳින ගමන් මේ ලෝකේ යථාර්ථය දකින්න එක. එතකොට තියෙන හිතේ සහනය අපරාධය ඔයගොල්ලෝ අත්විඳින්නේ නැත්තේ කියලා මට කියන්න. පහයි වෙලා. ඊළඟ සතියේ තච්චූට්ටම් මේක කතා කරලා අපි කැමැත්තට බයි. එහෙනම් අද අවසාන වශයෙන් මම සමරයිස් කරන්නම් අපි මොනවද කතා කරේ. අද කතා කරපු එක වාක්‍යයකින් කිව්වොත් අද දවසේම අපි කතා කරේ වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඕක තමයි අද දවසේ කතාව. ඒකේ අතුරු කතා ටික වේදනා නානත්වයක් එන්නේ ස්පර්ශ නානත්වයෙන්, ස්පර්ශ නානත්වයක් එන්නේ ධාතු නානත්වයෙන්. ස්පර්ශ ධාතු නානත්වයෙන් ස්පර්ශ නානත්වයක් හදාගෙන ධාතු උපදින්නේ නැහැ ආයි. ඒ බොරුවට අහු වෙන්න එපායි. වේදනා නානත්වයෙන් ධාතු නානත්වයක් උපදින්නේ ඒ බොරුවට අහු වෙන්නත් එපායි. ඒ විතරක් නෙමෙයි ඇති වෙච්ච තැන නැති වෙන්නේ නෑ. ඩිංගක් හරි වෙනස් වෙලා පැවතිලා තමයි නැති වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ බොරුවට අහු වෙන්නෙත් නෑ. එතකොට අනිත් එක වේදනාව කියන එක සැප හෝ දුක හෝ උපේක්ෂා සම්භාවිතාව 33.3.4යි. සම්භාවිතාව විදිහට. එහෙම කියලා අපිට සැප හොයාගෙනම යන්න පුළුවන්ද? ඕන කියලා බෑ. ඒකට පින් කරලා තියෙන්න ඕන. එහෙනම් මතුවට සැප ඕන නම් ෆුට් නෝට් එකක් පින් කරලා තියන්න. අපේ පන්සලට නොකරයි කියලා කමන්නේ. නැත්නම් අපි මේක මම මේ පන්සලට කරන්නේ එහෙම එකක් නෙමෙයි. කොයි පන්සලට හරි කරලා අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් කරොත් පින් සිද්ධ වෙනවා. සුඛයට නමකි. කවුද කිව්වේ? බුදුහාමුදුරු කුමාර කාශ්‍යප හාමුදුරු නෙමෙයි. හරිද? එතකොට ඔයාලා උපේක්ෂාවෙන් ඉන්නවා කියන්නේ මාර එකක් නන් නෙමෙයි. උඹලා පව් කරපු හින්දා තමයි උපේක්ෂාව වෙන්නේ. මම ඒ ගානට මේක පල්ලෙහාටම දානවා. මාර එකක් කියලා හිතන් ඉන්න උපේක්ෂාවෙන්. අපි නම් ආයි ගානන්නේ ආයි නේද? මොකද්ද නැව ගිලුණොත් එහෙමනේ කියන්නේ. බෑන්චුන් නෙමෙයි උට ස්පර්ශපත්තෙන් උපේක්ෂයි. එච්චරයි. අනිත් උන් පන්න බය නැව ගිලෙද්දි. අනේ අම්මේ ගිරෙන. තව උන්ට ආතල්. අර ඇල්ෆ්‍රඩ් එනකොටත් ගියේ. මේව බලන්න. නේද? මම දන්නේ ඔයාලා ගියාද කියලා. හරිද? යනව නේද? මම දැක්ක වීඩියෝ එකක්. මේ හෙන වේලක් කරන මුන් යට යනවා. ඉතින් බය හිතෙන්නේ නැද්ද? නෑ උන්ට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඒක සැපයි. උන් සැප විඳින්න දන්නේ ආස්වාදයි කියන එක. තව උන් බය ඇඳ යට. නේද? එහෙම වුණොත් ඉන්න උන්ට ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක. සමහරව මට ප්‍රශ්නයක් නෑ. කෝල් එකක් දීලා ඔය ඇල්ෆ්‍රඩ් ආවත් එකයි තත් එකයි මට මොකෝ. එහෙම වුණොත් ඉන්නවා. ඔය තුන් දෙනාම ආස්වාද විඳිනවා. හරිද? තුන් දෙනාම සැප දැකලත් නෑ, දුක දැකලත් නෑ, උපේක්ෂා දැකලත් නෑ. තුන් දෙනාම ඒව හම්බන්දෙන් ආස්වාද විඳින ගමන් ඉන්නේ. හරි පව් අප්පා අපි. සැපක් විඳලත් නෑ කියනනේ දැන් බරට ආගත් දෙවෙනි සතිය. හරිද? හැබැයි සැප පස්සේ ගිහිල්ලා තියෙනවද? එතකොට ඒ වේදනා සාමිස කියලා જાතියක් තියෙනවා, නිරාමිස කියලා જાතියක් තියෙනවා. ඒව අර වැඩියෙන් වැඩ කරන ළමයින්ට. ඒක දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩියෙන් ඉගෙන ගන්න කැමති අයට තියෙනවා. සාමිස වේදනා කියන්නේ මොකක්ද? සතර අපායේ, මනුස්ස ලෝකේ, දේව ලෝකේ සැප දුක උපේක්ෂා. නිරාමිස කියන්නේ මොකද්ද? රූප ලෝකේ, අරූප ලෝකේ සැප දුක උපේක්ෂා. එතකොට එකම ස්පර්ශය හමුවේ වේදනා දෙකක් උපදිනවද? නැත. එකම ස්පර්ශය හමුවේ වේදනා දෙකක් සැපත් ඉපදිලා දුකත් ඉපදින එහෙම ඒව නැහැ. එකම එක්කෙනාට සැප වෙලා පස්සේ ඒක දුක වෙන පස්සේ පුළුවන්ද? පුළුවන්. පස්සේ ඒක දුක නොවෙන්න පුළුවන්ද? ඒත් පුළුවන්. සැපම වෙන්න පුළුවන්ද? එහෙම පුළුවන්. ඒකනේ අර සමහර කපල් ඉන්නේ වයසට ගියත් ෆොටෝ එක ගහන්න. උන්ට මොකද වෙලා තියෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් සැපම වෙලා දන්නේ නැහැ. ඉතින් ඒකද කියලා. එහෙම වෙන්නත් පුළුවන් කියලා කියන්නේ. හැබැයි බැඳපු දවසේ නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක වෙන්නත් පුළුවන් අපිට බයින්න එපා. ඇයි? ඕගොල්ලෝ ලබා උපන් හැටි ඔය. එතකොට මේ කියන්නේ ලබා උපන් හැටි තේරුම් ගන්නද? අඩුම තරමේ අර ඒකට තියෙන අප්සෙට් එකවත් ටිකක් නැති වෙයි. හැබැයි හොඳම හරියන්නේ ආස්වාදේ කියන්නේ මොකද්ද කියලා දැනගෙන ආස්වාදේ සැපෙන් හරි දුකෙන් හරි උපේක්ෂාවෙන් හරි ගලව ගත්තා නම් ඔයාලට අඩුම තරමේ ජීවිතේ 39.3.4ක්වත් සැප විඳලා ඉන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලෙම නිවන දැක්කොත් නිවන් සැප හම්බ වෙනවා 100%. ඒක සියලු රසයන් පරාදයි. හැබැයි මට මොන වගේද කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලට
ඉන්ඩිවිජුවලි අත්දකින්න පුළුවන් සැපයක් තමයි නිවන් සැප කියන්නේ. එහෙම එකක් එහෙම වීමක් දැනවීමක් නැද්ද? ඒකත් වීමක් දැනවීමක්. හැබැයි ඒක වේදනා කියන විපාකේ නෙමෙයි. ඒකත් වීමක් දැනවීමක්මයි. හරිද? එහෙනම් අද දවසේ ඔන්න ඔය කාරණා තමයි මොනවා හරි වේදනා සම්බන්ධයෙන් හෝ සංකත සම්බන්ධයෙන් හෝ වෙනත් දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් තේ එකක් බොන ගමන් අහන්න පුළුවන්. මම මෙතන ඉන්නවා ඕනෙක් කෙනෙක්. ඔව්. හොඳ නෑ නෙමෙයිද අර උපේක්ඛා පව් කළනේ හම්බෙන්නේ. ඒ උපේක්ඛාව මේ කියන උපේක්ඛාව නෙමෙයි. good question. ඒක වෙනස් එකක්. ඒක මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන එකනේ. ඒකට වෙනම චෛතසිකයක් තියෙන. ඒකට කියන්නේ తත්‍ර මඤ්ඤතා චෛතසිකය කියලා. ඒක මේ උපේක්ඛාව නෙමෙයි. ඒක වෙනම ස්ටේට් එකක්. වෙනම හිතන විදිහක්. තව උපේක්ඛා තර උපේක්ඛාව කියලා තව එකක් තියෙනවා. ඒක නිවන් දැක්කාම හම්බෙන එකක්. නිවන් දැක්කාම හම්බෙන උපේක්ඛාව නෙමෙයි සතර බ්‍රහ්ම විහරණ වල තියෙන උපේක්ඛාව. ඒ උපේක්ඛාව නෙමෙයි නිරාමිසවත් සාමිස උපේක්ඛාවයි. හැබැයි ඕගොල්ලෝ උපේක්ඛාව අත්විඳලත් නැහැ. ඔයාලා මොකද කරන්නේ? උපේක්ඛාට තව ආස්වාදයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ආස්වාදයෙන් තමයි ජීවිතේ ගැට ගහගෙන යන්නේ මමත් ඇතුළුව. මං කියලා වෙනස් නැහැ. හැබැයි ආස්වාදය කියන්නේ මාත්‍රයක් විතරක් තියෙන එකක්. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. සැපකුත් නැහැ දුකකුත් නැහැ කියන. ඒකත් දැනගන්න පුළුවන් ඉන්නේ නිවන් දකින්න වෙලාවෙදි විතරයි පියෝලි. ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ වල උපේක්ඛාව. ඒක සාමිස උපේක්ඛාවත්, නිරාමිස උපේක්ඛාවත් නිවන් දකින්නකොට හම්බෙන උපේක්ඛා තර උපේක්ඛාවත් නෙමෙයි. ඒ බුදුහාමුදුර බෝසත් කාල නිවන් දැකලා නැහැනේ. ඒතර උපේක්ඛා තර උපේක්ඛාව නෙමෙයි. හැබැයි සාමිස උපේක්ඛාවත්, නිරාමිස උපේක්ඛාවත් පාරමිතාවක් කරගන්නේ නැහැ. සතර බ්‍රහ්ම විහරණ වල තියෙන උපේක්ඛාව පාරමිතාවක් කරගන්න. එකම වචනේ යෙදුනට යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. අම්මි කිව්වහම නේද? අම්මි කිව්වහම අම්මටත් කියනවා දෙමළේ මිරිස් ගලටත් කියනවා. අම්මි. ඒ කියන්නේ එකම වචනය තැන අනුව, ප්‍රදේශය අනුව, භාවිතාව අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට උපේක්ඛාත් සාමිස උපේක්ඛාත් තියෙනවා, නිරාමිස උපේක්ඛාවක් තියෙනවා, සතර බ්‍රහ්ම විහරණ උපේක්ඛාවක් තියෙනවා, නිවන් දකින්න උපේක්ඛාතර උපේක්ඛාවක් තියෙනවා. සැප කියලා සාමිස සැපක් තියෙනවා, නිරාමිස සැපක් තියෙනවා, ආස්වාද සැපක් තියෙනවා. ඒක අවිද්‍යාවක්. නිවන් සැපකුත් තියෙනවා. දුක තියෙනවා සාමිස දුකක්, නිරාමිස දුකක්, ආර්ය දුකක් කියලා වෙනම එකක් තියෙනවා. ප්‍රඥාවෙන් දුක දකින්න එකකුත් තියෙනවා. එකම වචනේ. හැබැයි ඔයාලා නිවන් දකින්න නම් මේවා වෙන් කරලා දැනගන්න පුළුවන් හැකියාවෙන් යුක්ත වෙන්න පුළුවන්. හරි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. කාටද ප්‍රශ්න තියෙනවද?